එකයි පැතොෆිසියොලොජි පාර්ට් එකයි. අපි අද ඉගෙන ගන්නේ මේ රිප්‍රොඩක්ෂන් සිස්ටම් එක ආශ්‍රිතව තියෙන මෙඩිකේෂන්ස් පිළිබඳව මොඩියුල් 42. Medications used for human reproductive systems. මුලින්ම අපි බලමු මොනවද මේ මුලින් ඉඳලම මොනවද මේ human reproduction system එක ආශ්‍රිතව අපි භාවිත කරන බෙහෙත් කියලා. පළවෙනියටම පාවිච්චි කරන්න පුළුවන් හොඳම ට්‍රීට්මන්ට් එක තමයි hormone replacement therapy කියලා කියන්නේ. HRT කියලා කියනවා for females ලාට විශේෂයෙන්ම කාන්තාවන්ට මේ hormone replacement therapy පාවිච්චි කරනවා. මේ hormone replacement therapy ගැන අපි ඉතින් ගොඩක් සාකච්ඡා කරනවා පහළට යනකොට තවත් කතා කරනවා මේ වෙන වෙනම හෝමෝන් පිළිබඳව. Hormone replacement therapy replaces estrogen, progesterone or both when ovarian function is reduced due to menopause, surgery, chemotherapy or genetic disorders. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මෙනෝපෝස් අවස්ථාවේදී කියන අර්ධවහරණය අවස්ථාවේදී සර්ජරියක් කරනකොට කීමෝതെරපි හරි ජානමය මොකක් හරි ඩිසෝඩර් එකක් හේතු කරගෙන ඕවේරියන් ෆන්ක්ෂන්ස් ඕවරි එකේ කෘත්‍යමය ක්‍රියාවලිය අඩු වෙන්න පුළුවන්. මේ හේතු කරගෙන මේ හේතු වලට අපි ට්‍රීට්මන්ට් එකක් විදිහට මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා මේ ඕවේරි එක ආශ්‍රිතව තියෙන සියලුම ක්‍රියාදාමයන් සහ යුටරස් එක ආශ්‍රිත මේ සියලුම ක්‍රියාදාමයන් ඔක්කොම සිද්ධ වෙන්නේ හෝමෝන් ආශ්‍රිත වෙන්නේ. ඒතර හෝමෝන් එකක හෝමෝන් වල බලපෑමෙන් තමයි සිද්ධ වෙන්නේ. එතකොට හෝමෝන් වල වෙනස්කමක් සිද්ධ වුණොත් තමයි ඒ වගේ ෆන්ක්ෂන්ස් එකක් අඩු වෙන්නේ. ඒ හින්දා ඒකට ට්‍රීට්මන්ට් එකක් විදිහට අපිට දෙන්න පුළුවන්. ඒ හෝමෝන පිටතින් දෙන්න පුළුවන්. ඒ ට්‍රීට්මන්ට් වලට පොදුවේ කියන නමක් තමයි මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම දෙන හෝමෝන්ස් වලට උදාහරණ තමයි ඊස්ට්‍රජන් හෝමෝන් එක, ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක සහ ඒ දෙකම මික්ස් බෝත් දෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකෙන් අර මං කිව්වා වගේ මේ හැම දෙයකම හෝමෝන අඩුවීම හින්දානේ මේ හැම මේ රෙඩියුස් වීමක් සිද්ධ වෙන මේ ෆන්ක්ෂන්ස් වල. එතකොට මේ හෝමෝන අඩුවීම හින්දා ඇතිවෙන රෝග ලක්ෂණ අඩු කරගන්න පුළුවන් මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකෙන්. දැන් අපි බලමු මොන වගේ රෝගී තත්ත්වයන්ට බෙහෙත් විදිහටද මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි යොදාගන්නේ කියලා. මුලින්ම relief of menopause symptoms. menopause symptoms නැති කරගන්න අපිට මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේවා ගැන පහළදී අපි දීර්ඝව සාකච්ඡා කරනවා. එතකොට ඊළඟට female hypogonadism නැත්නම් ovarian failure තත්ත්වයකට ට්‍රීට්මන්ට් එකක් විදිහට හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි දෙන්න පුළුවන්. ඔස්ටියෝපොරෝසිස් වළක්වන්නත් මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි දෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට මොනවා ගැන පහළදී කතා කරනවා. එතකොට මම සරලව කිව්වොත් මේ ඔස්ටියෝපොරෝසිස් වගේ තත්ත්වයන් ඇති වෙන්නේ මේ බෝන් වල මාස් එකේ සිද්ධ වෙන ලොස් එක නිසානේ. එතකොට ගොඩක් වෙලාවට හෝමෝන් විදිහට තියෙන ඊස්ට්‍රජන් වගේ හෝමෝන් තමයි මේ බෝන් වල ශක්තිය රඳා පවතින ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි නැත්නම් හෝමෝන පිටතින් දෙන නිසාවෙන් මේ ඔස්ටියෝපොරෝසිස් වගේ තත්ත්වයන් වළක්ව ගන්න පුළුවන්. ඒතර දෙවෙනියට කතා කරේ ෆීමේල් හයිපෝගොනඩිසම්ස්. හයිපෝගොනඩිසම් කියන එක ඇතුලේ තියෙනවා මේ හයිපෝ කියලා කියන්නේ අඩු වෙනවා. ගොනඩිසම්ස් කියලා කියන්නේ මේ සෙක්ෂුවල් හෝමෝන්ස් වර්ග නිපදවන ග්ලෑන්ඩ්ස් තියෙන මේ වගේ හෝමෝන් නිපදවීම අඩු වෙන්න පුළුවන්. මේවට ට්‍රීට්මන්ට් එකක් විදිහට මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි දෙන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු relief of the menopause symptom. පළවෙනි ඉන්ඩිකේෂන් එක කතා කරමු. Hormone replacement therapy alleviates symptoms such as hot flashes, night sweats, vaginal dryness and mood swings. ඒ කියන්නේ මෙහිදී මේ වගේ මේ දැන් අපි දැන් මම මුලින් කිව්වා වගේ menopause symptoms අඩු කරගන්න දෙන්න පුළුවන් මේ hormone replacement therapy. ඒතර මොනවද මේ menopause symptoms වලට උදාහරණ තමයි hot flashes. ඒ කියන්නේ රතු පාට ලප එන්න පුළුවන් ඇඟ ඇතුලේ නැත්තම් ඒ වගේ දේවල් වලට. ඒතකොට night sweats රාත්‍රියට අධිකව දහඩිය ඇති වෙන්න පුළුවන්, vagina ආශ්‍රිතව dryness ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ mood swings. ඒ කියන්නේ හැම වෙලේම යාගේ මේ එකම විදිහේ mood එකක් තියෙන්නේ ඒ වගේ mood swings එකක් වෙන්න පුළුවන්. නිතරම තරහ යනවා, සතුට වගේ මේ දේවල් ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. ඒවට තමයි mood swings කියලා කියන්නේ. මේ ආශ්‍රිත symptoms වලට තමයි menopause symptoms කියලා කියන්නේ. ඒව අඩු කරගන්න මේ hormone replacement therapy දෙන්න පුළුවන්. එතකොට
මේ හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි වල ඉෆෙක්ටිව් එක ගොඩාක් හොඳට කරගන්න නම් මේ මෙනෝපෝස් සිම්ප්ටම්ස් අඩු කරගන්න අනිවාර්යයෙන්ම මේ මෙනෝපෝස් ඇතිවෙච්ච කාලයේ ආරම්භ කාලයේදී සහ ඉන්ටෙන්ස් ඉයර්ස් ඔෆ් මෙනෝපෝස් කාලයේදී තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕන. එතකොට තමයි අපිට ඉෆෙක්ටිව් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. දැන් අපි දෙවෙනි ඉන්ඩිකේෂන්ස් එකට යමු. තමයි female hypogonadisms and ovarian failure. වගේ මේ hypogonadisms කියලා කියන්නේ ඇත්තටම අර sexual glands තියෙනවනේ. උදාහරණයක් විදිහට females ලගේ ගත්තොත් මේ sex hormones නිපද වෙන gland එකක් තමයි මේ ovary කියලා කියන්නේ. ovary එකෙන් මම ගිය සතියේ කියලා දුන්නා estrogen, progesterone වගේ hormone නිපද වෙනවනේ. ඒකේ තියෙන විවිධ අර follicular cells වලින් එමෙම නිපද වෙනවනේ. එතකොට ඒ productions කරන මේ sex glands ආශ්‍රිතව hormone සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු මට්ටමක් හරි සමහර අයගේ sexual hormones නැත්තරම නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ රෝගී තත්ත්වයකට තමයි මේ hypogonadisms කියලා කියන්නේ. ඉතින් මේ hypogonadisms එකට treatment එකක් විදිහට hormone replacement therapy දෙන්න පුළුවන්. ඒ වගේම මේ premature ovarian failure එකට සහ early menopause තත්ත්වයන් ඒ වගේ තත්ත්වයන් වලට මේ hormone replacement therapy දෙන්න පුළුවන් කියලා කියනවා. ගොඩක් වෙලාවට මේ හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි එකේ රීප්ලේස් කරන හෝමෝන වලට උදාහරණ මම කියලා දුන්න මුලින් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්ස් වගේ හෝමෝන්නේ. එතකොට මේවා සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන්නේ ඕවරීස් වල. ඒක තමයි මේ තුන්වෙනි පොයින්ට් එකකින් කියන්නේ. ඕවරීස් වල ෆොලිකියුලර් සෙල්ස් වලින් ගිය සතියේ වල ඔක්කොටම කියලා දුන්නා. අමතක කෙනෙක් ඉන්නවා ගිය සතියේ රෙකෝඩින් බලන්න. අර ෆොලිකියුලර් සෙල්ස් වලින් ඊස්ට්‍රජන්ස් හෝමෝන්ස් නිපදුවා. මෙන්න මේ වගේ normal ප්‍රමාණයෙන් ලබා ගන්න තමයි අපි මේ hormone replacement therapy එක කරන්නේ. ඊළඟ ඉන්ඩිකේෂන් එක තමයි osteoporosis prevention. osteoporosis prevention ඒ කියන්නේ මේ osteoporosis තත්ත්වයක් කියලා කියන්නේ bone වල females ලගේ විශේෂයෙන්ම osteoporosis තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද කාලයක් යනකොට මේ estrogen hormone මට්ටමේ අඩුවීම තමයි මේකට හේතුව වෙන්නේ. එතකොට මේ ඊස්ට්‍රජන් හෝමෝන් එක තමයි බෝන් එකේ ඩෙන්සිටි එක පවත්වා ගන්න වැදගත්ම වෙන හෝමෝන් එක. එතකොට එයාලට අපි ට්‍රීට්මන්ට් එකක් විදිහට මේ හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි එකෙන් ඊස්ට්‍රජන් සපයන්න පුළුවන්. මේහිදී අර නැති වෙච්ච බෝන් ලොස් එක සහ ෆ්‍රැක්චර්ස් වෙන ගතිය ඒ වගේ රිස්ක් එක ඒවා අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ වුමන්ස් ලගේ පෝස්ට් මෙනෝපෝසල් අවධියේදී. දැන් අපි බලමු estrogen preparations. පළවෙනි මම කියන්නේ දැන් hormone replacement therapy එකේදී අපි estrogen hormone එක දෙනවා, progesterone hormone එක දෙනවා. අයි බහුතරයක් විදිහට මේ hormone දෙකම තියෙන treatment කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු estrogen preparations පිළිබඳ. මේ estrogen කියන hormone එක සාමාන්‍යයෙන් well absorbed හොඳින් අවශෝෂණය කරන්න පුළුවන් hormone එකක්. Estradiol binds to sex hormone binding globulin and travels in the blood. අපි දන්නවා මේ හැම බෙහෙතක්ම සහ හෝමෝන් මේ හැම එකක්ම මුලින්ම මොකක් හරි රිසෙප්ටර් එකට බැඳෙන්න ඕනේ. බැඳිලි ඉවර වෙලා තමයි මේ බ්ලඩ් එක හරහා travel කරන්නේ. එතකොට ඒ වගේම ඊස්ට්‍රජන් ප්‍රෙපරේෂන්ස් එකට උදාහරණ තමයි ඊස්ට්‍රඩියෝල් කියලා කියන්නේ. මේ ඊස්ට්‍රඩියෝල් උත් බයින්ඩ් වෙනවා sex hormone binding globulin නැත්නම් SHBG කියන රිසෙප්ටර් එකට. ඊට පස්සේ තමයි මේ බ්ලඩ් එක හරහා travel කරගෙන අවශ්‍ය ස්ථානයට යන්නේ. අවශ්‍ය ස්ථාන කියන්නේ ටාගට් ටිෂුස් වලට යන. ඒ ටාගට් ටිෂුස් වලට උදාහරණ තමයි breast, uterus, brain, heart, liver, bone වගේ ටාගට් ටිෂුස්. Estrogen levels drops at delivery and remain low for the first several months of breastfeeding. ගොඩක් වෙලාවට මේ ඒකෙන් කියන්නේ breast feeding දෙන කාලවකවානුවේ මුල් කාලවකවානුවේ තියෙනවානේ මුල් මාස කිහිපයකදී මේ කාලේ සාමාන්‍යයෙන් ඊස්ට්‍රජන් මට්ටම ගොඩක් අඩුයි කියලා තමයි කියන්නේ. එතකොට ඒකට ට්‍රීට්මන්ට් එකක් විදිහට හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකදී ඊස්ට්‍රජන් දෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට බ්‍රෙස්ට් ෆීඩින් වෙලා කාලේදී පළවෙනි මාස කිහිපෙදී ඊස්ට්‍රජන් හෝමෝන් මට්ටම ගොඩක් වෙලාවට ඩ්‍රොප් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අධික ඊස්ට්‍රජන් ලෙවල් එකකුත් මොකද අර ලැක්ටේෂන් ඉන්හිබිට් කරන්න හේතුවක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් අර තුන්වෙනි පොයින්ට් එකෙන් කියපු දෙයම තමයි කියන්නේ. බ්‍රෙස්ට් ෆීඩින් කරන මුල් කාලයේදී ප්‍රෙග්නන්ට් වුමන් කෙනෙක්
ප්‍රෙග්නන්ට් වෙලා ඩෙලිවර් කරලා බ්‍රෙස්ට් ෆීඩින් කරන මුල් මාස කිහිපයේදී ඊස්ට්‍රජන් හෝමෝන් මට්ටම ලොකු අඩුවීමක් දක්නට ලැබෙනවා. එතකොට ඒක තමයි විශේෂ ලක්ෂණ. එතකොට ලැක්ටේෂන්ස් ඊට වඩා වැඩි සාමාන්‍ය මට්ටමට වඩා වැඩි ඊස්ට්‍රජන් ප්‍රමාණයක් ආවොත් අර ලැක්ටේෂන් එක ඉන්හිබිට් කරන්නත් හේතු වෙනවා. ඒ කියන්නේ ලැක්ටේෂන් අවධියේදී ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන් තියෙන්න ඕන කියන එක තමයි කියන්නේ. එතකොට ඊළඟ පොයින්ට් එක කියනවා so breastfeeding mothers should avoid estrogen based birth control methods as a sudden rise in estrogen may reduce the milk supply. අන්න ඒකෙන් කියනවා දැන් breastfeeding අවදියේ ඉන්න අම්මා කෙනෙක් ඊස්ට්‍රජන් based birth control methods තියෙනවනේ ඒ වගේ දේවල් ගැනීමේ වලකින්නවලු. එතකොට මොකද වෙන්නේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙන්න පුළුවන්නේ. මේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වීම නිසා ලැක්ටේෂන් එක ඉන්හිබිට් වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී මේ බ්‍රෙස්ට් ෆීඩින් මවකගේ මිල්ක් සප්ලයි එක අඩු වෙන්න පුළුවන් මේ ඊස්ට්‍රජන් වැඩි වීම නිසා. ඒ හින්දා වෙන කන්ට්‍රසෙප්ටිව් මෙතඩ් ටයිප් එකක් භාවිතා කරන එක තමයි සුදුසු වෙන්නේ. But combined oral contraceptives with a low estrogen dose can be used as postpartum contraceptives after 6 weeks of breastfeeding. මොකක්ද ඒ කියන්නේ දැන් අපි කිව්වා මේ contraceptive අවස්ථාවේ contraceptive එකක් විදිහට estrogen based birth control method පාවිච්චි කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද lactations එක inhibit වෙන්න පුළුවන්. හැබැයි සමහර combinations වර්ග තියෙනවා estrogen උයි progesterone මේ දෙකම එකතු වෙලා හැදිච්ච contraceptive methods විදිහට තියෙනවා තියෙනවා. එතකොට ඒකෙදී estrogen සාමාන්‍යයෙන් තියෙන්නේ low ප්‍රමාණය low ratio එකක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි ඒක අර බ්‍රෙස්ට් ෆීඩින් සිද්ධ වෙන සති 6කට විතර පස්සේ පාවිච්චි කරන එක තමයි හොඳ කියලා කියනවා කොකටත් හොඳ. Vaginal estrogen should be used in the smallest effective amount to minimize the systemic effects. ගොඩක් වෙලාවට oral estrogen පාවිච්චි කරනවට වැඩිය vaginal estrogen භාවිතා කරගත්තොත් අර සිස්ටීමික් ඉෆෙක්ට්ස් ඇතිවීමේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් කියලා කියනවා. මේ තමයි ඊස්ට්‍රජන් ප්‍රෙපරේෂන්ස් වලට උදාහරණ මේ රූප භාගයක් වලට පේනවා ඇති එතිනයිල් ඊස්ට්‍රඩියෝල් ටැබ්ලට්ස් තියෙනවා. එක්සැම්පල්ස් අපි ගත්තොත් අර මුලින්ම කතා කරා ඊස්ට්‍රඩියෝල් ගැන. ඊට මෙන්න කම්බිනේෂන් එකක් තියෙනවා ඊස්ට්‍රඩියෝල් with ඊස්ට්‍රයෝල් එස්ට්‍රෝන් කියලා. එතිනයිල් එස්ට්‍රඩියෝල් එක conjugated estrogen type එක conjugated estrogen benzodiazepine වර්ගයක් තියෙනවා. මේවා තමයි උදාහරණ. මේවා කීපයක් මතක තියාගන්න. දැන් අපි බලමු මොනවද මේ estrogen progesterone combinations වෙලා තියෙන preparations වලට උදාහරණ කියලා. conjugated estrogen with medroxyprogesterone දෙවෙනි එක තමයි estradiol with medroxyprogesterone මුලින් එකේ තිබෙ conjugated estrogen. තුන්වෙනි type එක estradiol with levonorgestrel. හතරවෙනි එක estradiol with noethistlerone. අපි මේවා ගැන පහළදී මුලින් තනිතනියම කතා කරනවා. ඊළඟ එක estradiol with drospirenone, estradiol with dydrogesterone, estradiol with nogestrel. රූප ටිකක් පොඩ්ඩක් බලන්න. classifications කරගත්තොත් මේක අපිට classify කරගන්න පුළුවන් natural estrogen type and synthetic type කියලා. natural type එකේදී estradiol, estriol කියන ඒවා තියෙනවා. සහ synthetic අවස්ථාවක් තවත් කොටස් දෙකකට බෙදුවොත් estradiol, ethinyl estradiol, quinasterol කියලා කියනවා. non estradiol වලට උදාහරණ තමයි diethyl stilbestrol, chlorotrianosine, methylenediol කියලා කියන්න පුළුවන්. මේවා උදාහරණ. දැන් අපි මේ ඊස්ට්‍රජන් නැත්තම් ඊස්ට්‍රජන් ප්‍රෙපරේෂන්ස් පොදුවේ ගත්තොත් ඒ වගේ තියෙන ක්ලිනිකල් යූසස් බලමු. අපි හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකේ මෙයා එක කොටසක් විදිහට ගත්තනේ. එතකොට හයිපෝගොනඩිසම්ස් වලට ට්‍රීට් කරන්න මෙයාව යොදා ගන්න පුළුවන්. menopause symptoms relief කරන්න. menopause symptoms ගැන අපි කතා කරා hot flashes, night sweat වගේ දේවල්. ඒවා symptoms relief කරන්නත් යොදා ගන්න පුළුවන්. menstrual disturbances වලට ට්‍රීට් කරන්නත් යොදා ගන්න පුළුවන්. endometriosis. මේ endometriosis කියලා කියන්නේ අපි දන්නවා යුටරස් එකේ තියෙන අභ්‍යන්තර මිත්‍ය තමයි endometrium කියලා කියන්නේ. එතකොට මේ endometrium වෙන ස්ථානවල preparations වෙන එක තමයි endometriosis. ඒවා clinical
ඒ වගේ ඒවා ට්‍රීට්මන්ට් කරන්නත් අපිට එන්න මේ ඊස්ට්‍රජන් යොදා ගන්න පුළුවන්. ලැක්ටේෂන්ස් එක අඩු කරන්නත් යොදා ගන්න පුළුවන්. ඒක ගැනත් ලොකුවට විස්තර කරා. ප්‍රොස්ටේට් වලට ට්‍රීට්මන්ට් කරන්න, බ්‍රෙස්ට් සහ එන්ඩෝමෙට්‍රියල් කාසිනෝමා වගේ කැන්සර් ටයිප්ස් වලට ට්‍රීට්මන්ට් කරන්නත් ඊස්ට්‍රජන් යොදා ගන්නවා. ඊස්ට්‍රජන් ආශ්‍රිතව තියෙන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස්. venous thromboembolism. මේ venous thromboembolisms කියන එක අපිට කියන්න පුළුවන් deep vein thrombosis and pulmonary embolisms කියලා. මේ වරහන් ඇතුලේ තියෙන DVT PE කියලා කියන්නේ එකට. මේ venous thromboembolisms කියලා කියන්නේ කකුලේ සහ පාදවල කකුලේ වගේ තැන්වල ලේ කැටිති වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ එකට තමයි venous thromboembolisms කියලා කියන්නේ. ඒක මේ ඊස්ට්‍රජන් ගොඩක් පාවිච්චි කර ගැනීම නිසා ඇති වෙන්න පුළුවන් adverse effect එකක්. අනිත් ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් එක තමයි endometrial and breast carcinoma තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. gallstones තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් සහ irregular vaginal bleeding, nausea, vomiting, abdominal cramps, breast tenderness, hyperpigmentations, mood changes, headache, migraine, weight gain and hypertension and cholestasis වගේ තත්ත්වයන් ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් විදිහට ඇති වෙන්න පුළුවන්. එතකොට ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් වල මුලින්ම මම කතා කරා අර venous thromboembolisms වගේ තත්ත්වයක්. ඒ කියන්නේ deep vein thrombosis, pulmonary embolisms, ඒ කියන්නේ රුධිර කැඩති ඇතිවීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඊස්ට්‍රජන් කියන එක contraindications වෙනවා මේ වගේ රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ angina තත්ත්වයක් මේ thromboembolisms events වලට හොඳම උදාහරණ තමයි deep vein thrombosis, pulmonary embolisms. අය ඊට අමතරව stroke වගේ තත්ත්වයකටත් හේතුව මේ ලේ කැටියක් වගේ එකක්. ඒකට ඇන්ජයිනා තත්ත්ව මේ වගේ දේවල් ට්‍රීට්මන්ට් කරන කෙනෙක් ළඟදී වගේ රෝගී ලක්ෂණයක් ආව කෙනෙක්ට ඊස්ට්‍රජන් දෙන්නේ නැහැ. කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් වෙනවා. බ්‍රෙස්ට් කැන්සර් එකට හිස්ටරි එකක් තියෙන කෙනෙක්ටත් කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස්. මොකද ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් විදිහට කැන්සර් ටයිප් එකක් වෙන බ්‍රෙස්ට් කැන්සර්ස් ඇතිවීමේ හැකියාවක් තිබුණා. liver diseases or gallstones. ඒකත් ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් එකක් තියෙන හින්දා තමයි කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් දෙන්නේ. දැන් අපි බලමු abruptions discontinuations warning. කියන්නේ අපි මේ ඊස්ට්‍රජන් පාවිච්චි කරනකොට ඉක්මනින්ම මේ ඊස්ට්‍රජන් නතර කරගන්න ඕනි වෙන අවස්ථා මොනවාද? Hormone replacement therapy should be stopped if the patient experiences. ඒ කියන්නේ hormone replacement therapy එකක් නෙමෙයි ඊස්ට්‍රජන් දෙනවා කියලා කියන්නේ. ඒතර ඒකෙදි ඊස්ට්‍රජන් විශේෂයෙන්ම දෙනකොට අනිවාර්යයෙන්ම මේ ඊස්ට්‍රජන් ගැන විතර නෙවෙයි පොදුවේ hormone replacement therapy එකක් අනිවාර්යෙන් නතර කරගන්න ඕනි. මේ රෝගියෙක්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් sudden severe chest pain එකක් or breathlessness හුස්ම ගැනීමේ අපහසුතාවයක් එනවා නම් cough saline or pain ලොකු වේදනාවක් ඇති වෙනවා නිදිමීමක් ලොකු වේදනාවක් ඇති වෙනවා severe abdominal pain එකක් ඇති වෙන කෙනෙක් නම් ඒවා කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ hormone replacement therapy එක නතර කරගත යුතුයි. unusual prolonged headache එකක් දිගින් දිගටම කිසිම හේතුවක් නැතුව හෙඩේක් තත්ත්වයක් ඇති වෙනවා නම් මිග්‍රේන් තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතතාවක් තියෙන නිසා අනිවාර්යෙන් අත්තර කරගන්න ඕනේ. ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් එක සිස්ටෝලික් and ඩයස්ටෝලික් 160ක් සහ 95 ඒ කියන අතරට වඩා වැඩි අගයක් බ්ලඩ් ප්‍රෙෂර් එක ආවොතින් අනිවාර්යෙන්ම හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එක නතර කළ යුතුයි. සහ prolonged immobility after surgery or leg injury. කියන්නේ දීර්ඝකාලීනයක් කියන්නේ ගොඩක් ලොකු සර්ජරි එකක් හරි මොකක් හරි කකුලේ මොකක් හරි ඉන්ජරි එකක් නිසා ලොකු සර්ජරි එකක් කළා එයාට ගොඩක් කාලයක් ඇඳේ ඉන්න වෙන වගේ රෝගයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එක නතර කරන්න ඕනේ. මොකද ඉමොබයිලයිසේෂන් එක නිසා වෙන්න මේ රුධිර කැටිති ඇතිවීමේ හැකි අවධානයක් තියෙනවා. ඒ නිසා තමයි මේ හෝමෝන රිප්ලේස්මන්ට් තෙරපි එක නතර කරන්න ඕනේ. දැන් අපි බලමු ප්‍රොජෙස්ටින් ප්‍රෙපරේෂන්ස් පිළිබඳව. පළවෙනි එක ප්‍රොජෙස්ටරෝන් ඩිරයිවටිව්ස් වලට උදාහරණ ප්‍රොජෙස්ටරෝන්, ඩයිරොජෙස්ටරෝන්, හයිඩ්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් කැප්‍රොයිට්, මෙට්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට්, ඩිප්‍රොවෙරා කියලා කියනවා. මේක ගොඩක් වෙලාවට එන්නතක් තමයි ඩිප්‍රොවෙරා එන්නත. මෙග්ගෙස්ට්‍රෝල් ඇසිටේට් ඒක තමයි ප්‍රොජෙස්ටරෝන් ආශ්‍රිතව ඇතිවන ඩිරයිවටිව්ස්. දැන් ටෙස්ටොස්ටෙරෝන් ඩිරයිවටිව්ස් වලට උදාහරණයක් තමයි ඩයිමෙතිස්ටරෝන් කියලා කියන්නේ. නොඑතිස්ටරෝන්ස් වලට උදාහරණ ඩිරයිවටිව්ස් වලට උදාහරණ නොඑතිස්ටරෝන් නැත්නම් නොඑතින්ඩ්‍රෝන් කියලා කියනවා. ඩෙසොගෙස්ටරෝල් සහ එල්
norgestrel කියලා කියනවා. දැන් අපි බලමු progesterone preparations වලට මොනවද තියෙන clinical uses කියලා. hormonal contraceptions එකක් විදිහට progesterones පාවිච්චි කරන්න පුළුවන්. hormone replacement therapy එකත් විදිහට දා ගන්නත් පුළුවන්. habitual abortions නැත්නම් infertility එකට treatment කරන්න යොදා ගන්න පුළුවන්. වන්දභාවය නැත්නම් infertility කියලා කියනවා. එතකොට habitual abortions එකක් වගේ තත්ත්වයන්ට ප්‍රොජෙස්ටරෝන්ස් දෙන්න පුළුවන්. menstrual irregularities වලට දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් විදිහට premenstrual stress වලට diagnosis 8 වලට neoplastic disease like prostate breast and endometrium වගේ රෝගී තත්ත්වයන්ට ට්‍රීට්මන්ට් එකක් විදිහට ප්‍රොජෙස්ටරෝන්ස් දෙන්න පුළුවන්. දැන් බලමු මොනවද මේ adverse effects විදිහට තියෙන්නේ කියලා. amnoria තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කියන්නේ irregular bleeding එකක් සහ ස්පොටින් තත්ත්වයකට සහ ડિප්‍රෙෂන් තත්ත්වයක් weight gain එකක් hypertension hirsutisms and acne මේ hirsutisms කියලා කියන්නේ සාමාන්‍ය hirsutisms ඇති වෙන්නේ අසාමාන්‍ය විදිහට රෝමකූප වර්ධනය වීම කොට මොහොනේ වෙනත් ස්ථානවල අනවශ්‍ය විදිහට එක්සස් වර්ධන රෝගයක් තමයි මේ හිරුටිසම්ස් කියලා කියන්නේ. ගොඩක් කලාවට නම් මේ හිරුටිසම්ස් ඇති වෙන්නේ මේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝන් එකේ අධික ලෙස වැඩි වීම හේතු කරගෙන. දැන් අපි ප්‍රොජෙස්ටරෝන්ස් වල ඉන්ඩිකේෂන්ස් බලමු එකින් එක. පළවෙනි එක තමයි infertility due to inadequate luteal phase. ලුටී අවධිය වලට මතකද දන්නේ නැහැ ගිය සතියේ ලොකුවට කරා මේ ලුටී අවධියේදී සිද්ධ වෙන්නේ ඔවියුලේෂන් එකක්නේ. එතකොට මේ ඔවියුලේෂන් එකක් සිද්ධ වුණොත් තමයි එග් එකක් රිලීස් වෙන්නේ ෆැලෝපියන් ටියුබ් එකට. එතකොට තමයි ෆර්ටිලයිසේෂන් එකක් ස්පර්ම් එකක් එක්ක එකතු ෆියුස් වෙලා සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී ප්‍රමාණාත්මක විදිහට ලුටී අවධිය සිද්ධ වුණේ නැත්නම් එතනදී ඉන්ෆර්ටිලිටි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේකට ඉන්ඩිකේෂන්ස් එකක් විදිහට ප්‍රොජෙස්ටරෝන්ස් පාවිච්චි කරන්න පුළුවන්. වැජයිනා එක හරහා තමයි සිද්ධ වෙන්නේ. වැජයිනල් කැප්සියුල් එකක් තමයි ප්‍රොජෙස්ටරෝන් දෙන්නේ. කැප්සියුල් එකක් දිනපතාම දෙනවා. ගොඩක් වෙලාවට මේක ආරම්භ කරන්නේ ඔවියුලේෂන් එක ආරම්භ වුණාන් පස්සේ. හෝ 18 වෙනි දවසේ හෝ 21 වෙනි දවසේ සයිකල් එකේ 18 වෙනි දවසේ 21 වෙනි දවසේ වගේ තමයි දෙන්නේ. සාමාන්‍ය ඔවියුලේෂන් එක ආරම්භ වෙන්නේ 14 days නේ. එතකොට මේකෙදී සයිකල් එක ආරම්භ කරලා 18 වෙනි දවසේ 21 වෙනි දවසේ දෙන්නත් පුළුවන්. In vitro fertilization daily application continue for 13 days after laboratory evidence of pregnancy. කියන්නේ pregnancy එකක් පිළිබඳව සාක්ෂියක් ලැබුණ ගමන් pregnant කියලා දැනගත්තන් පස්සේ සාමාන්‍ය දවස් 30ක් යනකම් දිනපතාම මේ ප්‍රොජෙස්ටරෝන්ස් දෙන්න ඕනි. daily applications එකක් විදිහට සහ in vitro fertilization එකටත් උදව් වෙනවා. දෙවෙනි ඉන්ඩිකේෂන් එක තමයි dysfunction uterine bleeding. uterine bleeding එක හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ menstruations එක හරිය විදිහට සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ට්‍රීට්මන්ට් කරන්න මේ bleeding එක වළක්වන්න ට්‍රීට්මන්ට් එකක්ද ප්‍රොජෙස්ටරෝන් දෙන්න පුළුවන්. ඒකෙදි දෙන්නේ intramuscular injection එකක්. ඊළඟ ඉන්ඩිකේෂන් එක තමයි recurrent miscarriage එකක්. due to recurrent miscarriage එකක් due to inadequate luteal phase or following in vitro fertilization or gamete intra-fallopian transfer. මේ ප්‍රමාණාත්මක ලුටි අවධිය සිද්ධ වෙන්නේ නැතුව සහ in vitro fertilization එකක් gamete intra or gamete intra-fallopian transfer කාර්යයට සිද්ධ වෙන මේ වගේ දෙයක් හින්දා සිද්ධ වෙන පුළුවන් recurrent miscarriage එකක් වළක්වන්න දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් විදිහට intramuscular injection එකක් තමයි දෙන්නේ. ඊළඟ ඉන්ඩිකේෂන් එක තමයි luteal phase supplementation during IVF. මේකත් vaginal හරහා තමයි දෙන්නේ. ගොඩක් වෙලාවට කැප්සියුල් එකක් දෙන්නේ දවසට 3 වතාවක් විතර. මේක දෙන්නේ embryo transfer එකෙන් පස්සේ. embryo transfer එකෙන් අඩුම තරමේ embryo transfer එකක් සිද්ධ වෙලා සිද්ධ වුණාන් පස්සේ තමයි ගොඩක් වෙලාවට දෙන්නේ කැප්සියුල් එකක් දවසට 3 වතාවක්. එතකොට ප්‍රෙග්නන්සි එකක් සාමාන්‍යයෙන් අඩුම තරමේ සිද්ධ වෙලා සති 7ක් ඕ සති 12ක් වගේ ගිහිල්ලා කියලා නම් පස්සේ ආරම්භ කරන්න ඕන. වෙන තුරුම ආරම්භ මේක කරගෙන යන්න ඕනි කියලා තමයි කියන්නේ. දැන් මේ ප්‍රොජෙස්ටරෝන් ආශ්‍රිතව තියෙන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් අපි බලමු. ප්‍රොජෙස්ටරෝන් ආශ්‍රිතව තියෙන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් විදිහට acne තත්ත්වයක්, skin rashes, breast pain, breast tenderness, change in libido, sexual desire එක වෙනස් වෙන්න පුළුවන්, depression තත්ත්වය,
ඇති වෙන්න පුළුවන් nausea vomiting තත්ත්වයක් fluid retentions anaphylactic reactions fluid retentions ආශ්‍රිතව කියන්නේ ඔය එදිම තත්ත්වයක් කියන්නේ කකුල් අතපය වගේ දේවල් ඉදිමීම වගේ දේවලුත් මේ ප්‍රොජෙස්ටරෝන් වල ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් විදිහට ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු නොඑතිස්ටරෝන් පිළිබඳව. එකත් ප්‍රොජෙස්ටරෝන් ටයිප් එකක්ම තමයි. මේ නොඑතිස්ටරෝන්ස් වල ඉන්ඩිකේෂන්ස් විදිහට එන්ඩෝමෙට්‍රියෝසිස් වලට යොදා ගන්නවා. ගොඩක් වෙලාවට මේකදී මේ නොඑතිස්ටරෝන්ස් ආරම්භ කරන්නේ සයිකල් එකෙන් 5 වෙනි දවසේ වගේ තමයි නොඑතිස්ටරෝන්ස් ආරම්භ කරන්නේ. ඕරලි දෙන ටැබ්ලට් එකක් සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 10ක් 15ක් විතර අන්තර්ගත වෙනවා. මාස 4ක් 5ක් විතර මේක දිගින් දිගටම දෙන්න පුළුවන්. දෙවෙනි ඉන්ඩිකේෂන් එක තමයි dysfunctional uterine bleeding එක. එතකොට මෙතනදී කරන්නේ මේ නොඑතිස්ටරෝන්ස් වලින් මේ බ්ලීඩින් වෙන එක වළක්වන එක තමයි කරන්නේ. ඕරලි දෙන්නේ මිලිග්‍රෑම් 5ක් විතර දවසට දෙවතාවක් දෙන්න. සයිකල් එකේ 19 වෙනි දවසේ සිට 26 වෙනි දවසේ වගේ තමයි මේක ආරම්භ කරන්න ඕනේ. post optimant menstruations මේකෙදිත් post optimant menstruations ඒක menstruations එක හරියට සිද්ධ වෙන්නේ නැති නිසා වෙනුත් මේක දෙන්න පුළුවන්. අපි ට්‍රීට්මන්ට් එකක් විදිහට ඕරලි දෙන්නේ මිලිග්‍රෑම් 5ක් දවසට 3 වතාවක්. මේක ආරම්භ කරන්න ඕනේ සාමාන්‍යයෙන් menstruations එක ආරම්භ වෙන්න බලාපොරොත්තු වෙන දවසට දවස් 3කට. ඒ කියන්නේ මේකෙදි කරන්නේ මට මුලින් වැරදුනා post optimant of menstruations කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ noetistrones දෙන්නේ menstruations එක delay කරන්න. අපි හිතාමතාම අපිට ඩිලේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ට්‍රිප් එකක් යනවා නම් හෝ ඒ වගේ දෙයක් වෙනවා නම් අපිට තියෙන දිනේට වඩා එක වෙනස් කරගන්න නැත්නම් ප්‍රමාද කරගන්න ඕන නම් තමයි අපි මේ නොඑතිස්ටරෝන්ස් දෙන්නේ. එතකොට ඕරලි මිලිග්‍රෑම් 5ක් දවසට 3 වතාවක් වගේ පාවිච්චි කරනවා. දැන් එක්ස්පෙක්ටඩ් හැදෙන්න බලාපොරොත්තු වෙන දවසට දවස් 3කට විතර කලින් තමයි අපි නොඑතිස්ටරෝන් ටැබ්ලට් එක ගන්න ඕනේ. menstruations එක සාමාන්‍ය මේ දැන් බෙහෙත් එක නතර කරපු ගමන්ම දවස් 2-3ක් ඇතුළත නැවතත් menstruations එක හට ගන්නත් ඕන. එතකොට තව කියන්න පුළුවන් මේ ගැන අපි ලොකුවට පහලදී කතා කරනවා noetistrones එක එමය කියලා අපි මේ contraceptive එකක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මේ ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ noetistrones තනියෙන් පාවිච්චි කරගන්නකොට මේ menstruations එක ඩිලේ කරගන්න නැහැ. period එක ඩිලේට් කරගන්න තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟ ඉන්ඩිකේෂන් එක තමයි ඩිස්මෙනෝරියා තත්ත්වයකට මේ නොඑතිස්ටරෝන්ස් පාවිච්චි කරනවා. menstruations එක ආශ්‍රිතව සිද්ධ වෙන ලොකු පේන් එකක් ඇති වෙනවනේ මේ පේන් එක අඩු කරගන්නත් අපිට නොඑතිස්ටරෝන්ස් දෙන්න පුළුවන්. ඕරලි මිලිග්‍රෑම් 5ක් දවසට 3 වතාවක් තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් සයිකල් 3-4කට පාරක් වගේ දෙනවා. ඒ වගේම මේ නොඑතිස්ටරෝන්ස් අරගන්න ඕනේ සයිකල් එකේ 5 වෙනි සහ 24 වගේ දවස් වගේ කාලවල තමයි ගන්න ඕනේ. මේ නොඑතිස්ටරෝන්ස් වලට අමතරව NSAIDs උත් මේ පේන් එකට ගන්න හොඳ ට්‍රීට්මන්ට් එකක්. බ්‍රෙස්ට් කැන්සර්ස් වලට ට්‍රීට්මන්ට් එකක් විදිහට නොඑතිස්ටරෝන්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍ය මිලිග්‍රෑම් 40ක් දවසකට දෙන්නේ. අවශ්‍ය වෙනවා නම් මිලිග්‍රෑම් 60ක් දක්වා දිනපතා වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ෂෝට් ටර්ම් කන්ට්‍රසෙප්ෂන් එකකටත් මේක ට්‍රීට්මන්ට් එකක් විදිහට දෙන්න පුළුවන්. මුලදී අපි කිව්වා සෝල්ලි ගන්නකොට තනියම මේක ගන්නකොට කන්ට්‍රසෙප්ෂන් එකක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ෂෝට් ටර්ම් කන්ට්‍රසෙප්ෂන් එකට මේ නොඑතිස්ටරෝන්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ට්‍රාමස්කුලර් ඉන්ජෙක්ෂන් එකක් විදිහට භාවිතා කරනවා. දැන් අපි බලමු ඩිස්මෙනෝරියා තත්ත්වයකට මැනේජ් කරගන්න සහ ඒ ඩිස්මෙනෝරියා වලට තියෙන ට්‍රීට්මන්ට් මොනවද කියලා. ඩිස්මෙනෝරියා තත්ත්වයක් මේක ඩිස්මෙනෝරියා ගැන අපි කලින් ගොඩක් කතා කරා මේ menstruations එක ආශ්‍රිතව සිද්ධ වෙන ලොකු පේන් එක. එතකොට මේ ගොඩක් වෙලාවට අපි මේකට පාවිච්චි කරන හොඳම ට්‍රීට්මන්ට් එක තමයි ඉබුප්‍රොෆෙන් වගේ එකක් ගන්න පුළුවන්. මුලදී ඇතිවන අර පේන් එක වළක්ව ගන්න. සහ එතකොට මේ සාමාන්‍ය දේවල් ඉතින් එතකොට මේ menstruations එක ආශ්‍රිතව සිද්ධ වෙන මේ ලොකු පේන් එක නැති කරන්න පුළුවන් තවත් හොඳ ට්‍රීට්මන්ට් මැනේජ්මන්ට් කරන්න non pharmacological treatment එකක් තමයි heating pads තියනවල දන්නවා. නැත්තම් hot water bottle එකක් අරගෙන කොන්ද පිටිපස්සේ හෝ ඇබ්ඩෝමන් එක උඩ තියාගන්න පුළුවන්. එතකොටත් අර වේදනාව අඩු කරගන්න පුළුවන්. සහ විවේක ගන්න ඕනේ පුළුවන් තරම්. ඒ වගේම මේ කැෆේන් අඩංගු ආහාර ගන්න හොඳ නැහැ.
කැෆේන් තියෙනකොට ඒකේ වේදනාව වැඩි වෙන පුළුවන් නිසා කැෆේන් අඩංගු ආහාර වලින් වැළකීලා ඉන්න. ඒ වගේම මේ ඩිස්මෙනෝරියා තත්ත්වයන් තියෙනකොට ස්මෝකින් and alcohol drinking වගේ දේවල් වලින් වැළකීලා ඉන්න ඕන. දැන් මේ වෙලාවේදී අර පේන් එක ගොඩක් දුරට ඇති වෙන්නේ ඇබ්ඩෝමන් සහ ලෝවර් බෑක් ආශ්‍රිතවනේ. ඒතර ඒ ආශ්‍රිතව මසාජ් එකක් කරගන්නවා සහ හීටින් පෑඩ් මේ වගේ දේවල් තියාගෙන ඉන්නකොට මේ වගේ දේවල් කරනකොට ඒ වේදනාව අඩු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ නොඑතිස්ට්‍රෝන්ස් කොහොමද මේ පීරියඩ්ස් නැත්නම් පීරියඩ්ස් ඩිලේ කරගන්න පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් කලින් කියලා දුන්නා වගේ නොඑතිස්ට්‍රෝන්ස් මේ පීරියඩ් ඩිලේ කරගන්න පාවිච්චි කරගන්නකොට දවසට ටැබ්ලට් 3ක් ගන්න ප්‍රෙස්ක්‍රයිබ් කරනවා ડોක්ටර් කෙනෙක්. ඒක ගන්න ඕනෙත් පැය 8කට සැරයක්. ඒ කියන්නේ දවසට පැය 24ක් 8 hoursලි ගත්තොත් දවසට පැය 8 ගානේ ගත්තොත් ටැබ්ලට්ස් 3න් ඉවර කරනවා. ඒ වගේම මේක ආරම්භ කරන්න මේ නොඑතිස්ට්‍රෝන්ස් ගන්න ඕනේ අපි දැන් බලාපොරොත්තු වෙන දැන් මාසෙට දිනයක් තියෙනවනේ අපි එක්ස්පෙක්ටඩ් වෙන දවසක් මේ පීරියඩ්ස් හැදෙන. එතකොට ඒ දවසට කලින් දවස් 3කට 4කට කලින් වගේ තමයි මෙන්න මේ ටැබ්ලට් එක ගන්න එක පටන් ගන්න ඕනේ. එතකොට මේ ටැබ්ලට් එක අරගන්න එක නතර කරගත්තන් පස්සේ අනිවාර්යයෙන්ම දවස් 2ක් 3ක් ඇතුළත මේන්ස්ට්රුේෂන්ස් එක ආපහු හැදෙන්න ඕන. ඒ වගේම කියනවා මේ නොඑතිස්ට්‍රෝන්ස් කියලා කියන්නේ කන්ට්‍රසෙප්ෂන් සඳහා පාවිච්චි කරන එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට සෝල්ලි මේ නොඑතිස්ට්‍රෝන්ස් විතරක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම කන්ට්‍රසෙප්ෂන්ස් එකක් විදිහට නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. මේකෙදි වෙන්නේ පීරියඩ්ස් ඩිලේ කරගන්න එක විතරයි. මේකෙදි මේ කන්ට්‍රසෙප්ෂන් එකක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ කියලා කියන්නේ මෙතනදී ප්‍රෙග්නන්සි එකක් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. නොඑතිස්ට්‍රෝන් පාවිච්චි කරනකොට ප්‍රෙග්නන්සි වෙන්න පුළුවන්. ඒ හින්දා වෙන කන්ට්‍රසෙප්ෂන්ස් මෙතඩ් එකක් පාවිච්චි කරන්න හරි. It can safely delay the periods for up to 70 days if taken continuously if all 20 days worth of pills are taken. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ නොඑතිස්ට්‍රෝන්ස් ගන්නකොට අපිට දවස් 17ක් විතර පීරියඩ්ස් හැදෙන්නේ නැතුව ඩිලේ කරගන්න පුළුවන්. දිගින් දිගට මේක පාවිච්චි කරනවා නම් උපරිම දවස් 20ක් වගේ කාලයකුත් මේ පීරියඩ්ස් ඩිලේ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි කියනවා මේක සාමාන්‍යයෙන් දවස් 20කට වඩා මේ පීරියඩ්ස් ඩිලේ කරගන්න පාවිච්චි කර ගැනීම කරගන්න නැති තරමට තමයි හොඳ කියලා කියන්නේ. ඒ වගේම මේ නොඑතිස්ට්‍රෝන්ස් නැත්නම් මේ කෝස් එක මේ බෙහෙත් ගන්න කෝස් එක නතර කරපු ගමන්ම අනිවාර්යයෙන්ම දවස් 3ක් ඇතුළත පීරියඩ්ස් නැවතත් හැදෙන්න ඕන. එහෙම පීරියඩ්ස් හැදුනේ නැත්නම් දවස් 3ක් 5ක් ඇතුළත ඒ වෙලාවේදී අපිට කියන්න පුළුවන් ප්‍රෙග්නන්සි එකක් සිද්ධ වෙන්න බැහැ. නමුත් ඒ වෙලාවට අපි ගන්න පුළුවන් ප්‍රෙග්නන්සි එකක් සිද්ධ වෙලා වෙන්න පුළුවන්. එතකොට යුරිනරි ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් හරි ડોක්ටර් කෙනෙක් හරි බලන්න ඕන. ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් තමයි මේ නොඑතිස්ට්‍රෝන්ස් ආශ්‍රිතව ඇක්නි, ස්කින් රෑෂස් තත්ත්වයක්, breast pain, breast tenderness, nausea, vomiting, anaphylactic reactions. ඒ කියන්නේ anaphylactic reactions කියලා කියන්නේ ලොකු ඇලර්ජික් තත්ත්වයක් හින්දා ඇතිවෙන දෙයක්. anaphylactic shock එකක් නිසා මැරෙන්නත් පුළුවන්. හැබැයි මේක හරිම රෙයා. නොඑතිස්ට්‍රෝන් ආශ්‍රිතව සිද්ධ වෙන එක හරිම දුර්ලභ අවස්ථාවක්. අපි දැන් බලමු මොනවද මේ female reproductive system එකට භාවිතා කරන අනිකුත් medications මොනවද කියලා. පළවෙනි එක තමයි ovulation stimulants and estrogen antagonist. නමෙන් අපිට ගන්න පුළුවන් ovulation stimulants කියලා කියන්නේ මොකද්ද? ovulations එක තවත් සක්‍රිය කරන්න දායක වෙන බෙහෙත්. estrogen antagonist කියලා කියන්නේ estrogen වල ක්‍රියාකාරීත්වය වළක්වන්න දෙන්න බෙහෙත්. අපි පොදුවේ කිව්වොත් ovulation stimulants are drugs used to induce ovulation in women who are ovulatory or oligoovulatory, especially in polycystic ovary syndrome, hypothalamic dysfunctions or infertility treatments. අර මං කියව දෙයමයි ovulation stimulants භාවිතා කරන්නේ ovulations එක stimulate කරන්න කාන්තාවන්. එතකොට මේක ගොඩක් වෙලාවට මේ ovulation stimulate කරන්න මොන වගේ කාන්තාවන්ටද? ovulation එක හරියට සිද්ධ වෙන්නේ නැති. ඒ වගේ කාන්තාවන් ඒ කියන්නේ anovulatory or oligoovulatory. ඕන්ට වඩා සිද්ධ වෙනවා හෝ anovulatory. ovulatory එකක් සිද්ධ වෙන්නේ නැති අවස්ථාව වෙන කාන්තාවක්ගේ තමයි ovulation එක අපිට සක්‍රිය කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක ඇති වෙන්නේ polycystic ovary syndrome තියෙන රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්ට නැත්නම් hypothalamic dysfunctions තියෙන කෙනෙක්ට හෝ infertility treatment පාවිච්චි කරන කෙනෙක්.
දැන් අපි බලමු මුලින්ම බලමු අපි selective estrogen receptor modulators මොනවද කියලා. ඒ කියන්නේ estrogen වල receptors උත්තේජනය කරන්න භාවිතා කරන බෙහෙත් මොනවද කියලා. පළවෙනි බෙහෙත තමයි clomiphene නැත්නම් clomiphene කියලා කියනවා. මේක සාමාන්‍යයෙන් estrogen agonist එක partially තමයි ක්‍රියා කරන්නේ. partial estrogen agonist එකක් විදිහට ක්‍රියා කරනවා. මේ drugs එකෙන් කරන්නේ estrogen receptors බ්ලොක් කරන එක. හයිපොතැලමස් එකේදී බ්ලොක් කරන. ඒ කියන්නේ දැන් මෙන්න මේකෙදි වෙන ක්‍රියාවලිය මෙන්න මේක. මෙන්න මේ රූප සටහන වලට පේනවා මං ගිය සතියේ කියලා දුන්නා අර අපේ මේ සියලුම රීප්‍රොඩක්ෂන් සිස්ටම් සිද්ධ වෙන්න දායක වෙන හෝමෝන හැදෙන්නේ කොහොමද කියලා. මොලේ තියෙන හයිපොතැලමසෙන් තමයි මේ පිටියුටරි ග්ලෑන්ඩ් එක තියෙන වලට පේනවා. ඒකට තමයි සිග්නල් එක දෙන්නේ. ඒ කියන්නේ හයිපොතැලමස් එකේ නිර්මාණය වෙන ගොනඩොට්‍රොෆික් රිලීසින් හෝමෝන් කියලා හෝමෝන් ජාතිය. ඒකෙන් ගිහිල්ලා ස්ටිමියුලේට් කරනවා ඇන්ටීරියර් පිටියුටරි සහ පොස්ටීරියර් පිටියුටරි කියන පොස්ටීරියර් ග්ලෑන්ඩ් එක. මේ පිටියුටරි ග්ලෑන්ඩ් එක. මේ පිටියුටරි ග්ලෑන්ඩ් එකෙන් තමයි එක්ස්ක්‍රීට් වෙන්නේ ඊට පස්සේ FSH හෝමෝන්ස් and LH හෝමෝන්. මෙතනදී අපිට FSH හෝමෝන් ගමුකෝ. මේ FSH හෝමෝන් එක ගිහිල්ලා ක්‍රියා කරනවා සෙක්ස් ග්ලෑන්ඩ් එකක් වෙන ඕවරි වලට. ඕවරීස් වලින් තමයි ඊස්ට්‍රජන් ඕවරීස් වල ඇතුලේ තියෙන ෆොලිකියුලර් සෙල්ස් වලින් තමයි ඊස්ට්‍රජන් හෝමෝන් එක නිපද වෙන්නේ. එතකොට මේ අපි දැන් ඉගෙන ගන්න ක්‍රොමිෆීන් සිට්‍රේට් වලින් මොකද කරන්නේ? අර ඊස්ට්‍රජන් ඕනිමට වඩා වැඩි වුණත් ෆොලිකියුලර් සෙල්ස් වල ඒක ගිහිල්ලා ඉන්හිබිට් නෙගටිව් ෆීඩ්බැක් එකක් විදිහට ක්‍රියා කරන හයිපොතැලමස් වලට ක්‍රියා කරලා ඒක ඉන්හිබිට් කර ගැනීමක් කරනවා. ඒක සාමාන්‍ය ක්‍රියාවලිය. එතකොට ක්‍රොමිෆීන් සිට්‍රේට් වලින් කරන්නේ අර ඉන්හිබිට් කරන ක්‍රියාවලිය ඒක වළක්වන එක තමයි කරන්නේ. එතකොට තවදුරටත් ඊස්ට්‍රජන් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊස්ට්‍රජන් වැඩි දිගින් දිගටම වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට තමයි මේ partial estrogen agonist එකක් විදිහට ක්‍රියා කරනවා කියලා කියන්නේ. ඒකෙදි කරන්නේ හයිපොතැලමස් එක ආශ්‍රිතව තියෙන මේ හයිපොතැලමස් එක ආශ්‍රිතව තියෙන estrogen receptors block කරන එක. එතකොට brain එක හිතන්නේ මේ estrogen මට්ටම තාමත් අඩුයි කියලා. කියන්නේ ඊස්ට්‍රජන් ඕනෙවට වඩා ඕවරීස් වලින් වැඩිපුර නිෂ්පාදනය වුණොත් තමයි ඒකෙදි නෙගටිව් ෆීඩ්බැක් එකක් වෙලා හයිපොතැලමස් එක ගිහිල්ලා ඉන්හිබිට් කරන්නේ. ඒ වුණාට මෙතනදී මේ ක්ලොමිෆීන් සිට්‍රේට් වලින් මේ ක්‍රියාවලිය ඉන්හිබිට් කරන හින්දා මොලේ හිතනවා තවදුරටත් ඊස්ට්‍රජන් හෝමෝන් එක අඩුවෙන් තමයි තියෙන්නේ කියලා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? තවදුරටත් ගොනඩොට්‍රොෆික් රිලීසින් හෝමෝන් රිලීස් කරනවා. ඒකෙන් FSH හෝමෝන් LH හෝමෝන් තවදුරටත් වැඩි කරනවා. මේ FSH හෝමෝන් LH හෝමෝන් ගිහිල්ලා ස්ටිමියුලේට් කරනවා ඕවරි එක. ඕවරි එකෙන් මොකද කරන්නේ? දිගින් දිගටම නැවතත් ෆොලිකියුලර් සෙල්ස් ස්ටිමියුලේට් කළේවා මැචියුරේෂන්ස් කරලා ඔවියුලේෂන් එක සිද්ධ කිරීමක් තමයි කරන්නේ. එතකොට මෙන්න මේ උත්තේජනය වීමෙන් ඕවේරිය එකේ තියෙන අර ෆොලිකියුලර් සෙල්ස් වල වර්ධනය සහ ඔවියුලේෂන් එක ආරම්භ වීමක් සිද්ධ කරනවා. ඒ වගේම මේ normal menstruation cycle එක තියෙන වෙලාවෙදී සාමාන්‍ය normal menstruation cycle එක තියෙනකොට නම් මම ගිය සතියේ කිව්වා එක එග් එකයිනේ ඔවියුලේටඩ් වෙන්නේ එළියට යන්නේ. හැබැයි දැන් මෙන්න මේ ක්‍රියාවලියදී මොකද වෙන්නේ? මේ ක්ලොමිෆීන් සිට්‍රේට් පාවිච්චි ගන්නකොට මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ෆොලිකියුලර් සෙල්ස් එකට වඩා වැඩිපුර මැචුරේෂන්ස් වෙලා මල්ටිපල් එග් ඔවියුලේෂන්ස් වීමේ හැකියාවක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මල්ටිපල් එග් ඩෙවලොප්මන්ට් වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් මේෂරල් ෆ්ලෝ එකක් සිද්ධ වෙන දෙවෙනි දවසේ සහ 5 වෙනි දවසේ වගේ ගත්තොත් මේ ක්ලොමිෆීන් එක සාමාන්‍යයෙන් ආරම්භ කරන්න ඕනි. ක්ලොමිෆීන් සිට්‍රේට් මිලිග්‍රෑම් 50ක ටැබ්ලට් එකක් තමයි ඕරලි අරගන්නේ දවස් 5ක් තමයි ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ. මේෂරල් සයිකල් එකේ 12 වෙනි දවසේ ගත්තොත් අල්ට්‍රාසවුන්ඩ් මොඩලින් එකක් කරලා තීරණය කරනවා මේ ෆොලිකියුලර් සෙල්ස් ඩෙවලොප් වෙලාද කියලා. එතකොට LH සර්ච් එකක් ඩිටෙක්ට් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔවියුලේෂන් එකක් ආරම්භ වෙනවා. LH සර්ච් එකක් if no LH search is detected, ovulation may be triggered with HCG injection which causes the release of the mature egg. කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔවියුලේෂන් එකක් සිද්ධ වෙන්නේ මොකක් හින්දාද? ඔවියුලේෂන් එක සිද්ධ වෙන්නේ මේ LH සර්ච් එකක් හින්දානේ. හැබැයි LH සර්ච් එකක් තවදුරටත් ඩිටෙක්ට් වුනේ නැත්නම් මොකද වෙන්නේ? ඔවියුලේෂන් එක සිද්ධ වෙන්න පුළුවන් අර HCG ඉන්ජෙක්ෂන් එකක් දුන්නොත්. HCG තියනවා කියලා කියන්නේ ඔවියුලේෂන් එකක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒකෙන් අර ඕනෙවට වඩා මල්ටිපල් එක් මැචුරේෂන්ස් එකක් තමයි සිද්ධ වෙන්නේ.
ඊට පස්සේ මැචුවර් වෙච්ච එග් එක රිලීස් වෙනවා. එතන තමයි ඔවියුලේෂන් එකක් සිද්ධ වෙන්නේ. ඔවියුලේෂන් එක සිද්ධ වෙලා තත් දෙකක් විතර ගියන් පස්සේ අනිවාර්යයෙන්ම මේ patient කෙනෙක් pregnancy test එකක් නිවැරදි කරගන්න ඕනි කියලා ડોක්ටර් කෙනෙක් කියන්න ඕන. If ovulation does not occur at this dose, it may be possible to begin another clomiphene cycle immediately. දැන් මේ වෙලාවේදී ovulation එකක් සිද්ධ වුණේ නැත්තම් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම නැවතත් clomiphene cycle එකක් නැවතත් ඉක්මනින්ම ආරම්භ කරගන්න ඕනි කියලා තමයි කියන්නේ. If ovulation cannot be induced even with the higher dose, this form of treatment is discontinued and ovulation induction may be attempted with a different drug. කියන්නේ මේකෙදී දැන් ක්ලොමිෆීන් එක දිගින් දිගටම දුන්නත් ඔවියුලේෂන් එක සිද්ධ කරගන්න බැරි නම් කරන්න ඕනේ මේ ඩ්‍රග් එක එහෙමම නතර කරලා ඔවියුලේෂන් එක ඉන්ඩියුස් කරගන්න පුළුවන් වෙනස් ඩ්‍රග් එකක් අපි පාවිච්චි කරනවා. අපි අදාළ කරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්නම් අපි වෙන ඩ්‍රග් එකකට යනවා. උදාහරණයක් තමයි වෙනස් ඩ්‍රග් වලට ලෙට්‍රසෝල් ඕ මොනොට්‍රොෆින්ස් කියලා කියන ඩ්‍රග්ස්. දැන් මේ තියෙන කොමන් ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් බලමු. ක්‍රොමිෆීන් ආශ්‍රිතව hot flushes, upset stomach එකක් වෙන්න පුළුවන්, constipation තත්ත්වයක්, vomiting තත්ත්වයක්, allergic skin rashes, breast tenderness, headache, abdominal vaginal bleeding තත්ත්වයක්, blood vision may increase likelihood of multiple births. multiple births ඇති වෙන්න හේතුව තමයි අර multiple egg release වීම, multiple egg maturation වීම. එකක් adverse effects එකක් විදිහට වෙන්න පුළුවන්. contra indications තමයි pregnancy අවස්ථාවේදී කවදාවත් ක්‍රොමිෆීන් දෙන්න හොඳ නැහැ. මොකද මේ ඒ වෙලාවේදී මේ ප්‍රෙග්නන්සි අවස්ථාවේදී ක්‍රොමිෆීන් දෙන්නේ නැහැ. හේතුව තමයි බර්ත් ඩිෆෙක්ට්ස් එන්න පුළුවන්. මොකද එක එකක් මැචර් වෙනකොට තවත් එකක් මැචර් වෙන්න බලනවානේ. එහෙනම් තමයි කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් එන්නේ. ඒ වගේම බ්‍රෙස්ට් ෆීඩින් අවස්ථාවේදී මේ ක්‍රොමිෆීන් දෙන්නේ නැහැ. සාමාන්‍ය පළවෙනි මාස 6 ඇතුළත නම් අනිවාර්යෙන් වළක්වන්න ඕන. හේතුව තමයි මේ ක්‍රොමිෆීන් වලින් ලැක්ටේෂන්ස් එක අඩු කරන්න පුළුවන්. සහ මේක මේ දෙන එක සේෆ්ටි වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ ප්‍රධානම ඩ්‍රග් එකක් තමයි ඊස්ට්‍රජන් අපි කතා කරන another medicines යටතේ tamoxifen කියලා කියන්නේ. මේ tamoxifen කියලා කියන්නේ competitive partial agonist or antagonist of estrogen receptors. මේ නමේම තියෙනවා මේ tamoxifen වල රූප සටහනක් වලට පේන්න තියෙන රූපේ මේක සාමාන්‍යයෙන් competitive partially agonist or antagonist කරන්නත් පුළුවන්ලු estrogen receptors. estrogen receptors block කරන්න වගේම ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්නත් competitively ක්‍රියාත්මක වෙන ඩ්‍රග් එකක් තමයි tamoxifen කියලා කියන්නේ. ගොඩක් වෙලාවට මේ tamoxifen පාවිච්චි කරන්නේ ට්‍රීට්මන්ට් එකක් විදියට හෝ නැත්නම් estrogen receptors positive breast cancers වගේ දේවල් වළක්වන්න. මේ ER positive breast cancer කියලා කියන්නේ estrogen receptor positive breast cancer. මේ වගේ තියෙන ට්‍රීට් කරන්න සහ ඒ වගේ හැදෙන එකෙන් වැළකෙන්න තමයි මේ tamoxifen ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. tamoxifen orally දෙන ඩ්‍රග් එකක්. adverse effects විදිහට nausea, vomiting, hot flushes ගන්න පුළුවන්. ඊළඟ ඩ්‍රග් ජාතිය තමයි රැලොක්සිෆෙන් කියලා කියන්නේ. මේ රැලොක්සිෆෙන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ post menopausal osteoporosis වගේකට ට්‍රීට් කරන්න හෝ වළක්වන්න තමයි භාවිතා කරන්නේ. ඒ වගේම මේකෙදී මේ අර ER positive breast cancer ඇතිවීමේ රිස්ක් එකත් අඩුයි. කලින් අපි කතා කරපු tamoxifen වල වගේම මේකෙත් මේ ER positive breast cancer ඇතිවීමේ රිස්ක් එක අඩුයි කියලා කියනවා. ඊළඟට අපේ ඩ්‍රග් එක තමයි aromatase inhibitors කියලා කියන්නේ. මේ aromatase inhibitors කියලා කියන්නේ selective non-steroidal aromatase inhibitors type එකක්. මෙල සාමාන්‍යයෙන් මෙයාලත් භාවිතා කරන්නේ commonly breast cancer post menopausal women ලගේ breast cancer වලට treatment කරන්න. මේ aromatase inhibitors වලින් කරන්නේ estrogen productions එක අඩු කරගන්න එකක් තමයි කරන්නේ. ඒ අඩු කරගත්තන් පස්සේ ඒකෙන් LH සහ FSH මට්ටම් වැඩි කරගන්න ලීඩ් කරනවා.
ඒක තමයි මෙයාගේ mechanism of action එක. example තමයි මේ aromatase inhibitors වලට letrozole සහ anastrozole කියලා කියන්නේ. දැන් අපි බලමු අර කතා කරපු aromatase inhibitors එකින් එක letrozole ගැන මුලින්ම කතා කරමු. මේ letrozole කියලා කියන්නේ orally ගන්න drug එකක්. oral fertility medication එකක්. මේ ගොඩක් වෙලාවට follicle development එක සහ ovulation එක වැඩි කරන එක තමයි මේ වගේ කරන mechanism එක. ගොඩක් වෙලාවට මේක මිලිග්‍රෑම් 7ක් 2.5 7.5ක් daily දෙන drug එකක්. ඒ වගේම cycle එකේ පස්වෙනි දවසේ ඉඳලා තමයි මේක පස්වෙනි දවසේ ආරම්භ වුණාන් පස්සේ දවස් 3ක් 5ක් වගේ කාලෙත් තමයි මේක දෙන්න ඕනි. If the response is satisfactory, treatment usually continues for up to 6 cycles. මේකේ letrozoles වලින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නම් satisfactory එකක් වෙනවා නම් අනිවාර්යෙන් මේ drug එක cycle 6ක්වත් යනකම් දිගටම continuously දෙන්න ඕනි කියලා කියනවා. Initial dose එක මිලිග්‍රෑම් 2.5යි. ඒක වැඩි වෙන්න පුළුවන් මිලිග්‍රෑම් 7.5ක් විතර වෙනකම් maximum dose එකක් එනකම්. letrozole සාමාන්‍යයෙන් ovulation induction එකට effectively ක්‍රියා කරනවා. ඒ වගේම clomiphene resistance polycystic ovary syndrome වගේ රෝගයන්ටත් මේ letrozole කියන එක effectively ක්‍රියාත්මක කරන drug එකක්. මේ letrozole drug එක මගින් කරන්නේ estrogen production එක අඩු කරන එක. ඒ වගේම මේ letrozole වලින් estrogen dependent breast cancer cells වල වර්ධනය නතර කරනවා සහ වර්ධනය අඩු කරන එකක් කරන්න උදව් වෙනවා. ඒකත් හොඳ ඉන්ඩිකේෂන් එකක් විදිහට ගන්න පුළුවන්. දැන් අපි බලමු ඊළඟ drug analog එක gonadotrophic releasing hormone analogs. පළවෙනි එක තමයි යටතේ අපි කතා කරන gonadotrophic releasing hormones agonist කියලා කියන්නේ. gonadotrophic releasing hormones එක කියපු ගමන් වලට මතක් වෙන්න ඕනේ hypothalamus එකෙන් තමයි මේ gonadotrophic releasing hormone production එක සිද්ධ වෙන්නේ. උදාහරණ තමයි මේ gonadotrophic releasing hormones වලට. එතකොට අමතර දෙයක් කිව්වොත් ඉන්න gonadotrophic releasing hormone එක නිසා තමයි pituitary එකකින් FSH LH කියන hormones නිෂ්පාදනය වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඕවරි එකේ ඊස්ට්‍රජන් වගේ හෝමෝන් නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ. එතකොට අපිට gonadotrophic releasing hormone ගොඩක් වැදගත් කියන එක පේනවනේ. උදාහරණ තමයි මේ gonadotrophic releasing hormones agonist වලට goserelin, leuprolene කියලා කියන්නේ. මේ වගේ gonadotrophic releasing hormones agonist කියලා කියන්නේ ගොඩක් කලාවට ප්‍රධාන වශයෙන් භාවිතා කරන drugs ටිකක්. They cause an initial stimulation, then sustain suppressions of FSH and LH. මේ gonadotrophic releasing hormone agonist කියන මේ drugs වලින් කරන්නේ මුලින්ම මොකද කරන්නේ අර FSH LH hormone වල pituitary gland එක stimulate කරලා ඒ hormone වල stimulation එක තමයි කරන්නේ. දිගින් දිගටම මේක හින්දා මොකද වෙන්නේ මේ gonadotrophic releasing hormone agonist හින්දා අර FSH LH කියන hormone වල sustained suppression එකක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඕනෙවට වඩා වැඩි වුණොත් අඩු කරන ක්‍රියාවලියක්. ඒකට තමයි කිව්වේ. They are used sex hormone dependent conditions such as මේ වගේ gonadotrophic releasing hormones agonist කියන දේවල් භාවිතා කරන්න පුළුවන් prostate cancer, endometriosis, breast cancer, fibroids වගේ ඒවට treatment කරන්න භාවිතා කරන්නත් පුළුවන් කියලා කියනවා. මේ තියෙන රූප සටහන් ටිකක් gonadotrophic releasing hormones වලට. දැන් අපි බලමු gonadotrophic releasing hormone antagonist සම්බන්ධව. ඒකට තියෙන උදාහරණ තමයි cetrorelix, canirelix සහ dagarelix කියලා කියනවා. මේවා සාමාන්‍යයෙන් මේක දුන්න ගමන් මේකේ නමේම තියෙනවා වගේ gonadotrophic releasing hormone antagonist. gonadotrophic releasing hormone block කරන එක තමයි කරන්නේ. එතකොට මේක මේ drugs දුන්න ගමන්ම කරන්නේ අර FSH LH කියන hormone වල immediate suppress එකක් ඉතාමත් ඉක්මනින් අඩු කරන ගැනීමක් තමයි කරන්නේ. gonadotrophic releasing hormone block කරපු ගමන්ම FSH LH hormone නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේක යොදා ගන්න පුළුවන් ovarian stimulations එකක් control කරන්නත් භාවිතා කරන්න පුළුවන්. මේ drug එකට උදාහරණයක් විදිහට මම අර කලින් කිව්ව dagrelix කියන එක ගොඩාක් කලාවට භාවිතා කරන්නේ prostate cancer cell treatment කරන්න කියලා කියනවා. මේ තියෙන්නේ ඒවට උදාහරණ. ඊළඟ type එක තමයි gonadotropins කියලා කියන්නේ. මේ gonadotropins යටතේ අපි කතා කරන මුලින්ම folitropin alpha නැත්නම් recombinant FSH කියන හෝමෝන් එක. මේ හෝමෝන් එක සාමාන්‍යයෙන් මේ folitropin alpha කියලා කියන්නේ recombinant හෝමෝන් එකක්.
මේක ඇතුලේ තියෙන්නේ මේ රිකම්බිනන්ට් හෝමෝන් ටයිප් එක තමයි FSH කියලා කියන්නේ. මේ ෆැලොට්‍රොපින් ඇල්ෆා කියන හෝමෝන් එක උදව් කරනවා මේ ඉන්ෆර්ටිලයිසේෂන් අවස්ථාවේදී ෆොලිකියුලර් ඩිවලොප්මන්ට් එකක් කරන්න. ඒ කියන්නේ ඉන්ෆර්ටිලයිසේෂන් කියන්නේ වඳ භාවය ඔයාලා දන්නවා. එතකොට මේ වඳ තත්ත්වයට හේතුව මේකේ ෆොලිකියුලර් හරියට ෆොලිකල් සෙල්ස් හරියට ඩිවලොප් වෙන්නේ නැති එක. එතකොට මේ ෆොලිකියුලර් සෙල්ස් ඩිවලොප්මන්ට් කරලා ඉන්ෆර්ටිලිටි වලට ට්‍රීට්මන්ට් එකක් විදිහට ෆොලිට්‍රොපින් ඇල්ෆා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆොලිට්‍රොපින් ඇල්ෆා භාවිතා කරනවා ඇන් ඔවියුලේෂන්ස් වලට. ඒ කියන්නේ ඔවියුලේෂන් එක තවදුරටත් සිද්ධ වෙන්නේ නැති එකට ට්‍රීට්මන්ට් එකක් විදිහට දා ගන්න පුළුවන්. එතකොට මේ ඩ්‍රග් එක මේ හෝමෝන් එක දුන්නු ගමන්ම ඔවියුලේෂන් එක හොඳින් සිද්ධ වෙනවා. ඊළඟට polycystic ovary syndrome වලට IVF controlled ovarian stimulation එකට ට්‍රීට්මන්ට් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ හෝමෝන් ටයිප් එක. ඊළඟට අපි බලමු කොරියෝගොනඩ්‍රොෆින් ඇල්ෆා කියලා කියන්නේ HCG හෝමෝන් එක තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේක දුන්නු ගමන්ම කරන්නේ අර LH සර්ච් එක අඩු කරන එක. ඒතකොට ගොඩක් වෙලාවට මේ කොරියෝගොනඩ්‍රොෆින් ඇල්ෆා කියන එක භාවිතා කරන්නේ oocyte maturations එකේ final oocytes maturations එක ආරම්භ කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ovulation එක වැඩි කරන්නත් පාවිච්චි කරනවා. follicle development එකකින් පස්සේ ovulation එකක් induce කරන්නත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මේ කොරියෝගොනඩ්‍රොෆින් ඇල්ෆා භාවිතා කරන්න පුළුවන් මේල්ලගේ ඉන්ෆර්ටිලිටි එක ට්‍රීට්මන්ට් එකක් විදිහට. කොහොමද මේල්ලගේ ඉන්ෆර්ටිලිටි එක ට්‍රීට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරලා ඒකෙන් ටෙස්ටොස්ටෙරෝන් ප්‍රොඩක්ෂන් එක වැඩි කර ගැනීමක් තමයි කරන්නේ. ඒ තමයි මේල්ලගේ ඉන්ෆර්ටිලිටි එක ට්‍රීට්මන්ට් එකක් විදිහට දාගන්නේ ඒ විදිහට. ඊළඟට අපි බලමු uterine motility drugs නැත්නම් inductions of labor කියලා කියනවා. කියන්නේ මොකද්ද දැන් සාමාන්‍ය ඩිලිවර් එකේදී ඔයාලා දන්නවා දැන් ඒක අපි ගිය සතිය ඉගෙන ගත්තා ෆිසියොලොජි පාර්ට් එකේදී uterine එකේ motility ඒ කියන්නේ uterine එකේ සාමාන්‍යයෙන් මේ තෙරපීමක් වෙන්න ඕනේ. එතකොට තමයි නියෝනේට්ස් ලව ෆීටස් එක හරියට අපිට මේ ඩිලිවර් කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒකට පාවිච්චි කරන පළවෙනි ඩ්‍රග් එක තමයි ඔක්සිටොසින් කියලා කියන්නේ. ඔක්සිටොසින් හෝමෝන්ස් එකෙන් කියන්නේ ඒ ඩිලිවර් කර ගැනීමට පහසු වෙනවා කියලා ඔක්සිටොසින් කියලා කියන්නේ හෝමෝන් එකක්. ඒතර මේක ඉන්ජෙක්ෂන් එකක් විදිහට තමයි තියෙන්නේ. මේකෙන් ගොඩක් වෙලාවට ලේබර් එක ඔග්මන්ට් ලේබර් එකක් ඉන්ඩියුස් කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. කියන්නේ ලේබර් එක පහසු කරන්න තමයි මේ ඔක්සිටොසින් හෝමෝන් එක වැදගත් වෙන්නේ. මේ ඔක්සිටොසින් කියන හෝමෝන් එකෙන් ප්‍රධාන කාරණා දෙකක් වෙනවා. එකක් පාචුරේෂන්ස් එකට උදව් වෙනවා සහ අනිත් එක තමයි බ්‍රෙස්ට් ෆීඩින් වලට උදව් කරනවා. ඒක ගිය සතියේ කියදුනා. ඒ කියන්නේ ඔක්සිටොසින් වලින් වෙන්නේ බ්‍රෙස්ට් ෆීඩින් වලදී ක්‍රියාත්මක වෙනකොට නම් වෙන්නේ මේ බේබි සකින් කරගන්න එක දිගින් දිගටම සිද්ධ වෙනවත් එක්කම අම්මගේ මොලේ ඔක්සිටොසින් හෝමෝන් එක සික්‍රටන එක වැඩි වෙලා ඒක දිගින් දිගටම පොසිටිව් ට්‍රීට්මන්ට් එකක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම පාචුරේෂන්ස් එකට. පාචුරේෂන්ස් එකේදී ලේබර් එක ඉන්ඩියුස් කරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. It is also used to control postpartum bleeding. ඒ වගේම ඔක්සිටොසින් කියන හෝමෝන් එක පාවිච්චි කරලා postpartum bleeding තත්ත්වයක් පාලනය කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. IV infusions එකක් සහ intramuscular infusions එකක් විතර තමයි දෙන්නේ. postpartum hemorrhage drugs වලට උදාහරණ මොනවද? carbetocin, oxytocin analog එකක්, carboprost එක, ergometrin, cyanometrin නැත්නම් ඔක්සිටොසින් සුයි ergometrin කියන දෙකේම කම්බිනේෂන් එකක් තමයි cyanometrin කියලා කියන්නේ. ගොඩක් වෙලාවට මේ postpartum hemorrhage drugs භාවිතා කරන්නේ postpartum hemorrhage එක ට්‍රීට්මන්ට් කරන්න සහ ඒක සිද්ධ වෙන එකෙන් වළක්වන්න තමයි භාවිතා කරන්නේ. මම එහෙම තියෙනවානේ. ඒතර මේ drugs වලට උදාහරණ මතක තියාගන්න ඕනේ. carbetocin, carboprost එක, ergometrin and cyanometrin. ඊළඟ ඩ්‍රග්ස් ජාතිය තමයි ප්‍රීමැචුවර් ලේබර් ඩ්‍රග්ස් නැත්නම් ටොකොලයිටික්ස් කියලා කියනවා. ප්‍රීමැචුවර් ලේබර් ඩ්‍රග්ස් අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ලේබර් එක වෙනකොට ළමයාගේ මැචුරේෂන්ස් එක හරියට සිද්ධ වෙලා තියෙනවා. මේ ගොඩක් වෙලාවට ප්‍රීමැචුවර් ලේබරින් වෙලා ළමයව නැති වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට මේක වළක්වන්න තමයි මේ ඩ්‍රග්ස් දෙන්නේ. පළවෙනි ඩ්‍රග් එක තමයි ඇටසිබාන් කියලා කියන්නේ. මේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ
ප්‍රීටර්ම් ලේබර් එකක් සිද්ධ වෙන එක වළක්වන්න. තමන්නේ සති 24කදී සති 33 වගේ කාලයකදී ලේබර් එකක් සිද්ධ වෙන කලින් ලේබර් එකක් සිද්ධ වෙන එක ප්‍රමාද කරන්න තමයි මේ ඇටසිබාන්ස් දෙන්න පුළුවන්. මේක ඔක්සිටොසින් රිසෙප්ටෝ ඇන්ටගොනිස්ට් ටයිප් එකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්සිටොසින් හෝමෝන් එක ඕනටට තිබුණොත් තමයි අර ලේබර් එක සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදී ඔක්සිටොසින් රිසෙප්ටෝස් බ්ලොක් කරනකොට ප්‍රීමැචුවර් ලේබර් එකක් නැත්නම් ප්‍රීටර්ම් ලේබර් එකක් සිද්ධ වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි ඇටසිබාන්ස් වලින් කරන්නේ. මේ ඇටසිබාන්ස් වලට අමතරව තියෙන ඇඩිෂනල් ටොකොලයිටික්ස් නැත්නම් ප්‍රීමැචුවර් ලේබර් ඩ්‍රග්ස් වලට උදාහරණ තමයි නිෆිඩිපින් ඒක ෆස්ට් ලයින් ඩ්‍රග් එකක් විදිහට දෙන්න පුළුවන්. ඊට අමතරව ඉන්ඩෝමෙතසින් සහ බීටා ඇගොනිස්ට් ඩ්‍රග්ස් තං සල්බියුටමෝල්, ටර්බියුටලයින් වගේ ඩ්‍රග්ස් දෙන්න පුළුවන්. ඊළඟට අපි පාවිච්චි කරන ඩ්‍රග්ස් ආදී තමයි ටර්මිනේෂන්ස් ඔෆ් ප්‍රෙග්නන්සි ඩ්‍රග්ස්. ප්‍රෙග්නන්සි එක අවසානයේදී, ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එක වෙන්න අවසාන කාලෙත් දෙන්න ඕනේ ඩ්‍රග්ස් වලට උදාහරණ තමයි මේ මිෆෙප්‍රිස්ටෝන්, මිස්ප්‍රොස්ටෝල් කියලා කියන්නේ. දැන් අපි බලමු පළවෙනිට මිෆෙප්‍රිස්ටෝන් ගැන. මේ මිෆෙප්‍රිස්ටෝන් කියලා කියන්නේ ස්ට්‍රෝං ප්‍රොජෙස්ටරෝන් රිසෙප්ටර් ඇන්ටගොනිස්ට් එකක්. මේකෙදි කරන්නේ ප්‍රොජෙස්ටරෝන්ස් වල ඇක්ෂන් එක ඉන්හිබිට් කරගන්න එක. මේ ඇක්ෂන් එක ඉන්හිබිට් කරගත්තන් පස්සේ ඔයාලා දන්නවා ප්‍රොජෙස්ටරෝන්ස් වලින් මොකද්ද කරේ? ප්‍රොජෙස්ටරෝන්ස් වලින් කරේ යුටරස් එකේ තියෙන එන්ඩෝමෙට්‍රියම ශක්තිමත්ව පවත්වා ගන්න එක හොඳින් යුටරස් එක ෆිටස්ට ගැලපෙන විදිහට ශක්තිමත්ව හැදෙන එක. එතකොට තවදුරටත් මේ මිෆ්ප්‍රිස්ටෝන් කියන ඩ්‍රග් එකෙන් මොකද කරන්නේ? ප්‍රොජෙස්ටරෝන්ස් එක මට්ටම ඉන්හිබිට් කරන එක තමයි කරන්නේ. එතකොට අර හොඳට හැදලා තිබුණු එන්ඩෝමෙට්‍රියම් එක සහ සර්විකල් සොෆ්ටින් වගේ දේවල් එන්ඩෝමෙට්‍රියම් බ්‍රේක් ඩවුන් වෙනවා සහ සර්විකල් සොෆ්ටින් ගතියක් ඇති වෙලා ප්‍රෙග්නන්සි අවස්ථාවේ අවසාන කාලයට, ඒ කියන්නේ ඩිලිවර් අවස්ථාවට, ලේබර් අවස්ථාවට සූදානම් කරන එක තමයි කරන්නේ. මේක සාමාන්‍යයෙන් සති 9ක් 12ක් වගේ කාලය ඇතුළත ප්‍රෙග්නන්සි වෙලා සති 9ක් 12ක් වගේ වෙනකොට මේ මෙඩිකල් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. මිසප්‍රෙස්ටෝල් ගත්තොත් මේක ප්‍රොස්ටාග්ලැන්ඩින් එක ඇනලොග් එකක්. මේක භාවිතා කරන්නේ මිෆෙප්‍රිස්ටෝන් භාවිතා කරන් පස්සේ තමයි පාවිච්චි කරන්නේ. මේකෙන් කරන්නේ යුටරයින් කන්ට්‍රැක්ෂන්ස් එක තවදුරටත් වැඩි කරන එක. මවට උදව්වක් විදියට යුටරයින් කන්ට්‍රැක්ෂන්ස් එක වැඩි කරන්න තමයි මේ මිෆෙප්‍රිස්ටෝන් වලට පස්සේ පාවිච්චි කරන ඩ්‍රග් එකක් තමයි මිසප්‍රෙස්ටෝල් කියන ප්‍රොස්ටාග්ලැන්ඩින් එක ඇනලොග් ටයිප් එක. දැන් අපි බලමු ඔච්චර වෙලා අපි කතා කරේ ෆීමේල් රීප්‍රොඩක්ෂන් සිස්ටම් එකට ආශ්‍රිතව තියෙන ඩ්‍රග්ස් නේ. දැන් අපි බලමු මේල් රීප්‍රොඩක්ටිව් සිස්ටම් එකේ පාවිච්චි කරන ඩ්‍රග්ස් මොනවද කියලා. පළවෙනි ඇන්ඩ්‍රෝජන්ස් ඩ්‍රග් ටයිප් වලට උදාහරණ තමයි ටෙස්ටෝස්ටෙරෝන් ප්‍රොපයනේට්, මෙස්ටරෝන්, මෙතිල් ටෙස්ටෝස්ටෙරෝන්, ෆ්ලුऑක්සිමෙස්ටරෝන්, මෙතෙන්ඩෙස්ටරෝන් කියලා කියන මේක ඇනබොලික් ස්ටීරොයිඩ්ස් ටයිප් එකක්. මේ ඩ්‍රග්ස් භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝජන්ස් රීප්ලේස්මන්ට් තෙරපි එකක් විදිහට. මෙන්ස්ලගෙත් දැන් හයිපොගොනඩිසම්ස් තත්ත්වයක්, හයිපොගොනඩිසම්ස් කියලා කියන හෝමෝන් සෙක්ස් හෝමෝන්ස් අඩුවීමක් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඇන්ඩ්‍රෝජන් රීප්ලේස්මන්ට් තෙරපි එකක් විදිහට තමයි මේ ඇන්ඩ්‍රෝජන් ඩ්‍රග්ස් නැත්නම් මේ ටෙස්ටෝස්ටෙරෝන් ඩිරයිවටිව්ස් මේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට මේ සෙක්ස් හෝමෝන්ස් හරියට මෙන්නගේ එක් ප්‍රමාණ amount එකෙන් හැදෙන්නේ නැතිනම් මේ ඇතිවන හයිපොගොනඩිසම්ස් තත්ත්වය ආශ්‍රිතව මේල්ලගේ ඉන්ෆර්ටිලිටි තත්ත්වයක් ඇති වෙන ඒකට ට්‍රීට්මන්ට් කරන්නත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගයිනකොලොජි ඉන්ඩිකේෂන්ස් එකක් විදිහට ගොඩක් වෙලාවට බෙස් කාසිනෝමා වගේ තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරනවා. වගේම ඇනීමියා තත්ත්වයක ට්‍රීට්මන්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයක ට්‍රීට්මන්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම growth promotion in boys with constitutional delay of growth or puberty. ඒ කියන්නේ සමහර පිරිමි ළමයි ඉන්නවා යාළගේ පියුබර්ටි තත්ත්වයන් ඇති වෙන එක නේ. වර්ධනය අඩුවීමක්, වර්ධනයේ වේගය සාමාන්‍යයෙන් අඩුයි. ඒ වගේ තත්ත්වයන්ටත් මෙන්න මේ වගේ ඇන්ඩ්‍රෝජන්ස් හෝමෝන්ස් දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ පාවිච්චි කරපු ඇන්ඩ්‍රෝජන්ස් නැත්නම් මේ රීප්‍රොඩක්ෂන් සිස්ටම් වලට පාවිච්චි කරපු ඩ්‍රග්ස් වල තියෙන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස්. මේල්ස් ලගේ තියෙන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් තමයි weight gain ඇති වෙන්න පුළුවන්. salts with water retentions. එඩීමා තත්ත්ව, hypertension තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. acne තත්ත්වයක්, oily skin එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට ආශිත කුරුල්ලා වැඩි වෙලා ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ premature closure of epiphysis adolescence වෙන එක කලින් සිද්ධ වෙන්න පුළුවන්. සහ testicular atrophy තත්ත්වයක් නැත්නම් infertility තත්ත්වයකටත් වෙන්න පුළුවන් උපරිම adverse effects එක. females ලගේ
විරලයිසේෂන් නැත්තම් ඇක්නි තත්ත්වයක් මේ වගේ ඇන්ඩ්‍රෝජන්ස් පාවිච්චි කර ෆීමේල්ස්ලාගේ ඇති වෙන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් තමයි විරලයිසේෂන්, ඇක්නි, ඇම්නෝරියා, ඩීප් හිරුටිසම්ස් කියලා කියන්නේ. කොහිරුටිසම්ස් කියලා කියන්නේ ටෙස්ටෝස්ටෙරෝන ආශ්‍රිතව ඇති වෙන රෝගයක්. ගොඩක් වෙලාවට රෝම කූප වැඩිපුර වර්ධනය වීම කියලා. ඒ වගේම කාන්තාවන්ගේ වොයිස් එක ඩීප් වෙන්න පුළුවන්. ඇම්නෝරියා තත්ත්වයක් මෙන්ස්ට්රුේෂන් එක නැති වෙන්න පුළුවන්. ඇක්නි තත්ත්වයක් වගේ ඒවලුත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේල්ස්ලා ෆීමේල්ස්ලා ඇති වෙන්න පුළුවන් ඊළඟ ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් තමයි කොලිසිස්ටික් ජොන්ඩිස්. ගොඩක් වෙලාවට මේක මේ ඕරල් මෙතිල් ටෙස්ටෝස්ටෙරෝන් කියන ඩ්‍රග් එක ආශ්‍රිතව තමයි සිද්ධ වෙන්නේ. කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් තමයි ප්‍රෙග්නන්සි අවස්ථාවේ වෙන කාන්තාවක් නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ ටෙස්ටෝස්ටෙරෝන්, ඇන්ඩ්‍රෝජන් වගේ ඩ්‍රග්ස් ගන්න එක වළක්වන්න ඕනේ. ඒ වගේම ප්‍රොස්ටේට් කාසිනෝමා තත්ත්වයකින් ඉන රෝගියෙක් නම් බ්‍රෙස්ට් කාසිනෝමා තියෙන මේස් කෙනෙක් නම් සහ several renal or cardiac failure තත්ත්වයක් තියෙන රෝගියෙක් නම් සහ hepatic dysfunctions එකක් තියෙන රෝගියෙක් නම් මේ ඇන්ඩ්‍රෝජන්ස් ඩ්‍රග්ස් ගන්න එකෙන් වැළකිය යුතුයි. ඊළඟට අපි බලමු ඇන්ටි ඇන්ඩ්‍රෝජන් ඩ්‍රග්ස් වලට මොනවද උදාහරණ කියලා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ ඇන්ඩ්‍රෝජන් ඩ්‍රග්ස්. දැන් තියෙන්නේ ඇන්ටි ඇන්ඩ්‍රෝජන් ඩ්‍රග්ස්. පළවෙනි ඩ්‍රග් ටයිප් එක තමයි ස්ටීරොයිඩ් සින්තේසිස් ඉන්හිබිටර්ස්. ඒතර ඒකෙම තියෙනවා නමේම තියෙන විදිහට මෙතනදී වෙන්නේ ස්ටීරොයිඩ් හෝමෝන් ඉන්හිබිට් බ්ලොක් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඇන්ඩ්‍රෝජන් ප්‍රොඩක්ෂන් එක අඩු කරන එක තමයි මෙන්න මේ ඩ්‍රග්ස් වලින් කරන්නේ. ගොනඩ්‍රොෆික් රිලීසින් හෝමෝන්ස් ඇගොනිස්ට් වලින් කරන්නේ දිගින් දිගටම LH සහ FSH හෝමෝන් අඩු කරන එක වැඩි වුණොත් ඕන්ට වඩා වැඩි වුණොත් එහෙම අඩු කරන එකනේ කරන්නේ. ඒකෙන් ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝන් එක අඩු කරනවා. එතකොට ගොනඩ්‍රොෆික් රිලීසින් හෝමෝන් ඇගොනිස්ට් කියලා කියන්නේ ස්ටීරොයිඩ් සින්තේසිස් ඉන්හිබිටර්ස් ටයිප් එකක්. උදාහරණ තමයි ගොසෙරලීන්, නාෆරලීන් කියලා කියනවා. මේ තියෙන රූප සටහන් ඒවා. ඊළඟට ෆිනෙස්ටරයිඩ් ගැන කතා කරනවා. මේ ෆිනෙස්ටරයිඩ්ස් එක තමයි මේක 5 alpha reductase inhibitor එකක්. මේකෙන් කරන්නේ ඩයිහයිඩ්‍රෝ ටෙස්ටෝස්ටෙරෝන් කියන හෝමෝන් එක අඩු කරන එක. එතකොට මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා BPH වලට පාවිච්චි කරනවා සහ මේල් පැටර්න් බෝල්ඩ්නස් මේල්ලගේ සමාන බෝල්ඩ්නස් වගේ දේවල් වල ට්‍රීට්මන්ට් කරන්නත් යොදා ගන්න පුළුවන්. තටහිස පෑදීම් වගේ දේවල් ට්‍රීට්මන්ට් කරන්න යොදා ගන්න පුළුවන්. සහ ප්‍රොස්ටේට් එකේ සයිස් එක අඩු කරන්නත් මේ ෆිනස්ටරයිඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ඩ්‍රග් ටයිප් එක තමයි රිසෙප්ටෝ ඉන්හිබිටර්ස් කියලා කියන්නේ. මේ රිසෙප්ටෝ ඉන්හිබිටර්ස් වලට උදාහරණ තමයි සයිප්‍රොස්ටේන් ඇසිටේට් කියලා කියන්නේ. මේ සයිප්‍රොස්ටේන් කියලා කියන්නේ ප්‍රධාන ඇන්ඩ්‍රෝජන් රිසෙප්ටෝ ඇන්ටගොනිස්ට් එකක්. ඒදී ඇන්ඩ්‍රෝජන් රිසෙප්ටර් බ්ලොක් කරලා ඇන්ඩ්‍රෝජන් තත්ත්වය අඩු කරන එක තමයි යාගේ මෙකැනිසම් එක වෙන්නේ. ගොඩක් වෙලාවට මෙයාගෙන් කරන්නේ ප්‍රොස්ටොජෙනික් ඇක්ටිවිටි එකක් තියෙනවා මේ සයිප්‍රොස්ටේන් වලට. ඒකෙන් LH හෝමෝන් එක අඩු කරන එක තමයි කරන්නේ. මේ සයිප්‍රොස්ටේන් වල ඉන්ඩිකේෂන්ස් නැත්තම් යූසර්ස් තමයි ප්‍රොස්ටේට් කැන්සර්ස් වලට පාවිච්චි කරනවා. මේල්ස්ලාගේ හයිපර්සෙක්ෂුවැලිටි එකට පාවිච්චි කරනවා සහ වුමන්ස්ලාගේ හිරුටිසම්ස් වලට පාවිච්චි කරනවා. ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්ස් ඩ්‍රග්ස්. මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්ස් ඩ්‍රග්ස් වලට තියෙන උදාහරණ තමයි සිල්ඩෙනෆිල් ඩ්‍රග්ස්, ටඩාලෆිල්, වාඩනෆිල් සහ අවනෆිල් කියලා කියන්නේ. මේ ඩ්‍රග්ස් වලට උදාහරණ තමයි මේ රූප සටහන් වලත් දක්නට ලැබෙන්නේ. මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්ස් ඩ්‍රග්ස් වලින් කරන්නේ ඉරෙක්ෂන් එක තියෙනවා. ඒ කියන්නේ මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්ස් එක කියලා කියන්නේ අතරම මේ මේල්ස්ලාගේ ඉරෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්න බැරි කරන්නේ හැකියාව අඩුවීම සහ ඒක හරියට දිගින් දිගටම සිද්ධ කරන්න බැරි වෙන එක තමයි ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්ස් එක කියලා කියන්නේ. එතකොට මේක ගොඩක් වෙලාවට මේකට හේතු වෙන්නේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්ස් වලට හේතු වෙන්නේ ස්ට්‍රෙස් එක, ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ රෝගී තත්ත්වයන් තමයි හේතු වෙන්නේ. ඒතර ඕගනික් කෝසස්, සයිකොලොජිකල් කෝසස් තමයි ඒ තිබෙන්නේ. ඒතර ඕගනික් කෝසස් තමයි ප්‍රමාණාත්මක ඇතරස්ක්ලරෝසිස් වගේ තත්ත්වයන් හින්දා ප්‍රමාණාත්මක බ්ලඩ් සප්ලයි එකක් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන් සහ blood vessels damage from hypertension. hypertension එක නිසා blood vessels විනාශ වෙලා තියෙන නිසා සහ diabetic mellitus වගේ රෝගී තත්ත්වයන් හින්දා ඒ වගේ තත්ත්වයන් හින්දා මේ erectile dysfunctions තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. erectile dysfunctions වලට භාවිත කරන drug වලට උදාහරණ තමයි sildenafil, tadalafil සහ vardenafil, armodenafil. ගොඩක් වෙලාවට මේ sildenafil තමයි බහුලව පාවිච්චි කරන්නේ. ඔයාලා මේව මතක තියාගන්න ඕනේ මේ examples. මුලින්ම අපි කතා කරනවා මේ සිල්ඩෙනෆිල් නැත්තම් වියාග්‍රා කියන
බ්‍රෑන්ඩ් නේම් එක යටතේ තියෙන සිල්ඩෙනෆිල් ගැන ගොඩක් වෙලාවට මිලිග්‍රෑම් 50ක් වගේ ඩෝස් එකක් තමයි රෙකමන්ඩ් කරන්නේ. ඒක මිලිග්‍රෑම් 100ක් තරම් වැඩි වෙන්න පුළුවන්. දවසට එක වතාවක් තමයි භාවිතා කරන්නේ. මිලිග්‍රෑම් 150ක් 200ක් විතර ගන්න පුළුවන්. මේක නම් ලේබල් එකේ සඳහන් වෙන්නේ නැහැ. රෙකමන්ඩ් කරන්නෙත් නැහැ මේ ටයිප් එක. උපරිම මේ මැක්සිමම් මිලිග්‍රෑම් 200 තමයි හොඳ. ඕවර්ඩෝස් වුණොත් එහෙම සිල්ඩෙනෆිල් සිවියර් හයිපර්ටෙන්ෂන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා භයානකයි. ඒ වගේම රිෆ්ලෙක්ස් ටැකිකාඩියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සයින්කෝප් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කාඩියක් ඇරෙස්ට් එකක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් තමයි මේ සිල්ඩෙනෆිල් වල නයිට්‍රේට්ස් නිකොරැන්ඩිල් වගේ ඩ්‍රග්ස් එක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට පාවිච්චි කරොත් ලයිෆ් ත්‍රෙටනින් හයිපර්ටෙන්ෂන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිවියර් CVD එකක් තියෙන, සිවියර් මයෝකාර්ඩියල් ඉන්ෆාර්ක්ෂන්ස් එකක් තියෙන, රිනයිටස් පිග්මන්ටෝසස් වගේ තියෙන තත්ත්වයන් තියෙනකොට කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් වෙනවා. නැත්නම් කෝෂන්ස් තත්ත්වයක් වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනකොට මේ සිල්ඩෙනෆිල් භාවිතා කරන්නේ නැහැ. ඊළඟට අපි කතා කරනවා ප්‍රීමැචුවර් ඉජැකියුලේෂන් ඩ්‍රග්ස් පිළිබඳව. පළවෙනි ප්‍රීමැචුවර් ඉජැකියුලේෂන් ඩ්‍රග්ස් තමයි ඩැපොක්සෙටින් නැත්නම් ප්‍රිලිගී කියලා කියන්නේ. මේ ඩැපොක්සෙටින් කියලා කියන්නේ සෙරොටොනින් රීඅප්ටේක් සිලෙක්ටිව් සෙරොටොනින් රීඅප්ටේක් ඉන්හිබිටර් එකක්. නැත්නම් SSRI එකක්. නැත්නම් ඇන්ටි ડિප්‍රෙෂන් ඩ්‍රග් ටයිප් එකක්. මේ ගොඩක් කලාවට භාවිතා කරන්නේ ප්‍රීමැචුවර් ඉජැකියුලේෂන්ස් එක වළක්වන්න. ඒක ට්‍රීට්මන්ට් එකක් විදිහට තමයි ගොඩක් කලාවට මෙන්ලගේ වයස අවුරුදු 18 64ක් වගේ වයසේදී ප්‍රීමැචුවර් ඉජැකියුලේෂන්ස් එකක් වෙන එක වළක්වන්න තමයි මේ ඩැපොක්සෙටින් එක භාවිතා කරන්නේ. මේක ෂෝට් ඇක්ටිං සිලෙක්ටිව් සෙරොටොනින් රීඅප්ටේක් ඉන්හිබිටර් එකක්. ගොඩක් කලාවට මෙයාව අප්ලෝඩ් කරන්නේ on demand treatment of premature ejaculations එකට. මෙකැනිසම් එක තමයි මෙයා මගින් කරන්නේ 9ෙම තියෙනවා selective serotonin reuptake inhibitor එකේදී inhibit කරනවා serotonin reuptake එක. ඒ නිසා synaptic එකේ තියෙන serotonin level එක වැඩි වෙනවා. එමගින් මොකද වෙන්නේ මේ descending inhibitory path එක වැඩි වෙනවා. එතකොට inhibitory path එක වැඩි වෙලා ejaculations එක ප්‍රමාද වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් control එක සහ satisfactions එක ප්‍රමාණාත්මකව වර්ධනය කරලා තියාගන්න එකක් තමයි ඩැපොක්සෙටින් කියන drug එකෙන් කරන්නේ. ඔය ටික තමයි අපිට අද reproduction system එකකින් ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි pharmaceutics පාඩමකට යන්න ඕනේ. මේ පාඩමේ මේ වැදගත් කරුණු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බහුලවම මේ වගේ දේවල් වැදගත් වෙන ඩ්‍රග්ස්. එතකොට ඒවත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ අපිට තියෙන ෆාමසිටික්ස් පාඩමක්. ලේසි පාඩමක් තමයි තියෙන්නේ. මේක මොඩියුල් 11 යටතේ ෆාමසිටික්ස් වල තියෙන පාඩමක්. අපි අද කතා කරන්නේ pharmaceutical aspects of transdermal drug delivery system. නැත්තම් අපි කතා කරන්නේ TDDS කියලා අපි කෙටියෙන් කියනවා. ඒ කියන්නේ transdermal delivery system එකකට. මේ transdermal delivery system එක රූප සරහනක් තමයි මේ වලට පේන්න තියෙන අතේ අල්ලලා තියෙන ප්ලාස්ටර් එකක් වගේ එකක්. ඒකට තමයි මේ ඒක ආශ්‍රිතව දෙන ඩ්‍රග්ස් ගැන ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ. හරි. මුලින්ම අපි බලමු මේ මොකද්ද මේ transdermal drug delivery system එකක් කියලා කියන්නේ. මේක ඇත්තටම මේ device එකක්. අපි මේ ගොඩක් ෆාමසිටික්ස් වල අපි අවසානටම කරපු ඩ්‍රග් එක මම මතක විදිහට ear preparations වගේ ඩ්‍රග් එකක්. එතකොට ඒ වගේම මේ transdermal drug delivery system එක කියලා කියන්නේ orally ගන්නේ නැතිව අපි පාවිච්චි කරන වෙන රූට් එකක් පාවිච්චි කරලා භාවිතා කරන ඩ්‍රග් එකක්. එතකොට මේ transdermal drug delivery system එකේ ප්‍රධානම රූට් එක තමයි මේ ස්කින් එක කියලා කියන්නේ. ස්කින් එක හරහා කොහොමද ඩ්‍රග් එකක් අපේ ඇඟට ට්‍රාන්ස්ෆර් කරගන්නේ කියන එක තමයි මෙන්න මේ transdermal drug delivery system එකේදී කරන්නේ. ඒත් මම කීවා වගේම මේක ඩිවයිස් එකක්. මේක පාවිච්චි කරන්න අපිට අවශ්‍ය කරන ඩ්‍රග් එකක් ස්කින් එක හරහා අදාළ කරන ස්ථානයට ට්‍රාන්ස්ෆර් කරගන්න තමයි පාවිච්චි කරන්නේ. මේ ස්කින් ලේයර් එක හරහා කන්ට්‍රෝල් රේට් එකකින් ස්කින් එක හරහා අදාළ ස්ථානයට ට්‍රාන්ස්ෆර් කරගෙන රෝගයට ට්‍රීට්මන්ට් කරන්න තමයි මේ transdermal delivery system පාවිච්චි කරන්නේ. මේකේ ප්‍රධානම අරමුණ තමයි non invasively continuously control delivery drug එකක් controlව delivery කරන්න. නිශ්චිත කාලයක් පුරාවට කරන එක තමයි මේකේ ප්‍රධානතම අරමුණ වෙන්නේ.
කියන්නේ non irreversible කිසිම ආබාධයක් වෙන්නේ නැතුව දිගින් දිගටම නිශ්චිත කාල පරාසයක් තුළ දිගින් දිගටම ඩ්‍රග් එකක් රිලීෆ් කරගන්න එක තමයි නිදහස් කරගන්න එක තමයි අදාළ ස්ථානයට මේ ට්‍රාන්ස්ඩර්මල් ඩෙලිවරි සිස්ටම් එකේ ප්‍රධානම අරමුණ වෙන්නේ. එතකොට අපි බලමු කොහොමද මේ ට්‍රාන්ස්ඩර්මල් ඩෙලිවරි සිස්ටම් ඩිවයිස් එක හැදිලා තියෙන්නේ කියලා. මේ ට්‍රාන්ස්ඩර්මල් ඩෙලිවරි සිස්ටම් ඩිවයිස් එකේ තියෙනවා ඩ්‍රග් මොලකියුල් කියලා පාර්ට් එකක්. මේ ඩ්‍රග් මොලකියුල් කියලා කියන එකේ තමයි අවශ්‍ය කරන රෝගයට අවශ්‍ය කරන ඇක්ටිව් ෆාමසිටිකල් ඉන්ග්‍රීඩියන්ට් එක අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තියෙනවා ඩ්‍රග් ක්‍රිස්ටල් පාර්ට් එක. මේ ඩ්‍රග් ක්‍රිස්ටල් පාර්ට් එකේ තමයි ඩ්‍රග් එකේ සොලිඩ් ෆෝම් එක අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ මේ රූප සටහනෙන් නම් ඔයාලට වෙනම තියෙන්නේ නැහැ. ඒනට අපි මෙහෙම කතා කරමු. ළඟට තියෙනවා බැකින් ලේ එක. බැකින් ලේ එක කියලා කියන්නේ මේ බැකින් ලේ එක මගින් මොකද්ද කරන්නේ? මේ ඩ්‍රග් එකයි මේ ප්ලාස්ට් එක වගේ එකයි වෙන් වෙන එක එකිනෙකට වෙන් වෙන එක වළක්වලා ඩ්‍රග් එකෙන් වෙන් වෙන එක වළක්වලා දිගින් දිගටම තියාගන්න සපෙන ස්ට්‍රක්චරලි සපෝට් එකක් තමයි සපයන්නේ. ඇඩිසිව්ස් නැත්තම් ඇලෙන සුළු දෙයක්. මේකෙන් කරන්නේ මොකද්ද? මේ හැමට හොඳින් මේ ඩ්‍රග් එක මේ ඩිවයිස් එක අලවලා තියාගන්න එක මේ පැච් එක හොඳින් සවි කරලා තියාගන්න එක තමයි මේ ඇඩිසිව්ස් කියන පාර්ට් එකෙන් කරන්නේ. ඊළඟ පාර්ට් එක තමයි ඊළඟ ස්ට්‍රක්චරල් පාර්ට් එක තමයි ප්‍රොටෙක්ටිව් ස්ට්‍රිපබල් ෆිල්ම් කියලා කියන්නේ. සාමාන්‍ය මේ ප්‍රොටෙක්ටිව් ස්ට්‍රිපබල් ෆිල්ම් එක අපි පාවිච්චි කරන්න කලින් ගලවලා ඉවත් කරගන්න. ඒ කොටස ගලවලා ඉවත් කරගෙන තමයි අපි අදාළ ස්ථානෙම පැච් එක ඇප්ලයි කරගන්නේ. අපි දැන් මම මුලින්ම කිව්වා මේ ට්‍රාන්ස්ඩර්මල් ඩිලිවරි සිස්ටම් එක පාවිච්චි කරන රූට් එක තමයි ස්කින් එක කියලා. අපි ඔක්කොටම කලින් බලමු දැන් ස්කින් එකේ මොනවද මේ හියුමන් ස්කින් එකේ තියෙන රෝල් මොනවද? ඒක කොහොමද ට්‍රාන්ස්ඩර්මල් පැච් එක ට්‍රාන්ස්ඩර්මල් ඩිලිවරි සිස්ටම් එකට භාවිතා කරන්නේ කියලා. මුලින්ම අපි බලමු ස්කින් එක ගැන. ස්කින් එක කියලා කියන්නේ ඔයාලා දන්නවා අපේ ඇඟේ තියෙන ලාර්ජස්ට් ඕගන් එක තමයි ස්කින් එක කියලා කියන්නේ. මේ ස්කින් එකෙන් කරන ප්‍රධානතම කාරණාව තමයි අපේ ඇඟේ තියෙන ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් හැම එකක්ම ආරක්ෂා කරගෙන ඒවා ආවරණය කරලා තියාගන්න එක තමයි ස්කින් එකෙන් කරන්නේ. ස්කින් එකෙන් සාමාන්‍ය ප්‍රධානම කොටස් තුනක් තියෙනවා. එපිඩර්මිස් එක මෙන්න රූප සරහනත් වලට පේන තියෙනවා. උඩම තියෙන එක තමයි මේ එපිඩර්මිස් එක කියලා කියන්නේ. outermost layer එක. ඊට පස්සේ මේ ලොකු පාර්ට් එකක් තියෙනවා dermis පාර්ට් එක. ඒක තමයි middle layer එක. අන්තිම පාර්ට් එක තමයි මේ subcutaneous tissues කියලා කියන්නේ. මේක තමයි deepest layer එක. මුලින් අපි කතා කරමු දැන් එපිඩර්මිස් එක ගැන. මේ එපිඩර්මිස් එක කියලා කියන්නේ පිටතින්ම ස්කින් එකේ තියෙන ලේයර් එකට තමයි එපිඩර්මිස් කියලා කියන්නේ. මේ ගොඩක් වෙලාවට ලේයර්ස් ගොඩකින් සමන්විත වෙලා තියෙන මල්ටිපල් ස්ට්‍රක්චර් එකකින් තියෙන ලේයර් එකක්. ඒ වගේම අපේ මේ අත්ලේ ඔයාලා හොඳට බලන්න අපේ අත්ලේ සහ පාදවල පතුලේ පෝන්ස් ඇන්ඩ් සෝල්ස් වල සාමාන්‍යයෙන් ස්කින් එක අනිත් තැන් වලට වඩා ඝනකමින් වැඩි. ඒ වගේ ඒ ඝනකම වෙන්න හේතුව තමයි මේ එපිඩර්මිස් එකේ කොටසක් තියෙනවා ස්ට්‍රේටම් කෝනියම් කියලා. මේ ස්ට්‍රේටම් කෝනියම් එක ගොඩාක් ඝනකමට අත්ලේ සහ පතුලේ රැඳි පැදලා තියෙනවා. මොකද ඒ වගේ තැන් ගොඩාක් ඝර්ෂණයට ලක් වෙන නිසා තමයි ගොඩාක් ශක්තිමත් හැදෙන්න ඕන නිසා තමයි ඝනකම හැදලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේ ස්ට්‍රේටම් කෝනියම් එක කියලා කියන්නේ දැන් මේ එපිඩර්මිස් එකේ තියෙන ස්ට්‍රේටම් කෝනියම් එකක් තියෙනවානේ. මේ ස්ට්‍රේටම් කෝනියම් එක තමයි ඩ්‍රග් පෙනෙට්‍රේෂන් කරන්න බලපාන ලොකුම බාධකයේ විදිහට ක්‍රියා කරන්නේ. ඒක හරහා ගියොත් තමයි අදාළ කරන ස්ථානයට හොඳින් යන්න පුළුවන් වෙන්නේ. මේ ස්ට්‍රේටම් කෝනියම් එක නෙමෙයි මේ එපිඩර්මිස් එක පොදුවේ ගත්තොත් ඒකේ hair follicles වත් sebaceous glands වත් මේ කිසිම දෙයක් මේ ස්කින් එකේ මේ thick skin එකේ අන්තර්ගත වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම මෙතනදී සෙල් රීජනරේෂන් එක ගැන ගත්තොත් එහෙම basal layer cells divide and migrate upwards කියලා කියනවා. ඒ කියන්නේ මෙතනදී සෛල දිගින් දිගටම වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ පහළින් upwards ඉහළට යනකම් තමයි සිද්ධ වෙන්නේ. ඔයාලට මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. හලෝ ඇහෙනවා. හරි. මං හිතුවේ මේ ඇහෙන්නේ නැති.
හරි අපි ඊළඟට බලමු ඩර්මිස් කොටස ගැන. ස්කින් එකේ මැද කොටස තමයි දැන් මේ ඩර්මිස් පාර්ට් එක. මේක සාමාන්‍යයෙන් මිලිමීටර 3ක් 5ක් විතර ඝනකමින් යුක්තයි. ඒ වගේ මේ රූපසරහන වලට පේන්න තියෙනවා මේ ඩර්මිස් පාර්ට් එකේ තමයි හැම කොටසක්ම තියෙන. දැන් මං කිව්වා එපිඩර්මිස් එකේ කිසිම බ්ලඩ් සප්ලයි එකක්වත් ස්නායු සප්ලයි එකක්වත් හෙයාර් ෆොලිකල්ස් මේ කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. හැබැයි ඩර්මිස් එකේ මේ හැමදේම අන්තර්ගත වෙනවා. බ්ලඩ් සප්ලයි එකක්, හෙයාර් ෆොලිකල්ස්, ස්නායු මේ හැමදේම ඩර්මිස් පාර්ට් එකේ තමයි අන්තර්ගත වෙන්නේ. ඒ තමයි කිව්වේ containing blood vessels, nerves and lymphatics part මේ හැම දෙයක්ම ඩර්මිස් පාර්ට් එකේ තමයි අන්තර්ගත වෙන්නේ. මේ ඩර්මිස් එකේ තියෙන ප්‍රධානතම ෆන්ක්ෂන් එක තමයි මෙයා ගොඩක් වෙලා ෆන්ක්ෂන්ස් තමයි එපිඩර්මිස් එකට උදව් කරන එක තමයි කරන්නේ. ඒ වගේම මේ නියුට්‍රිෂන්ස් ඩිලිවරි කරගන්න එක, යාමනය කරගන්න එක සහ වේස්ට් රිමූවල්. වේස්ට් ස්කින් එකේ තියෙන ප්‍රධාන වේස්ට් එක තමයි සෙටින් වෙනකොට තියෙන දහඩියන. එතකොට ඒවා ඉවත් කර ගැනීමත් කරනවා මෙන්න මේ ඩර්මිස් එක භාවිතා කරගෙන. ඒ වගේම මේ ඩර්මිස් එකේ අන්තර්ගත වෙනවා අර කලින් කිව්වා වගේ ස්වෙට් ග්ලෑන්ඩ්ස්, හෙයාර් ෆොලිකල්ස්, සෙබකේසියස් ග්ලෑන්ඩ්ස් වගේ ග්ලෑන්ඩ්ස් උත් අන්තර්ගත වෙනවා. විශේෂම කාරණාවක් විදිහට තවත් සඳහන් කරන්න පුළුවන් ඩර්මිස් එකේ තමයි අපි දැන් උෂ්ණත්වය පාලනය කියන්නේ අපේ අනිවාර්යයෙන්ම අපේ ඇඟේ උෂ්ණත්වය පාලනය කරන්න වැදගත් වෙන ප්‍රධානතම කාරණාවක් මේ ඩර්මිස් එක හරහා සිද්ධ කරනවා. ඒ වගේම මැකැනිකල් සපෝට් එකක් අපේ ස්කින් එකට සපයන්නෙත් මේ ඩර්මිස් එක හරහා. ඊළඟට සබ්කියුටේනියස් ෆැට් එක. මේ සබ්කියුටේනියස් ෆැට් එක තමයි මෙන්න මේ ඩර්මිස් එකෙන් පස්සේ මේ යට තියෙන ටිෂු සබ්කියුටේනියස් ටිෂු ටයිප් එක නැත්නම් ෆැට් පාර්ට් එක කියලා කියන ඔයාලට පේනවා. දැන් ඒ කොටස ගැන ගත්තොත් එහෙම මේ සබ්කියුටේනියස් ෆැට් එක සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ තර්මල් බැරියර් එකක් විදිහට සහ ඒකෙන් මැකැනිකල් කුෂනින් එකක් විදිහට වගේ ක්‍රියා කිරීමක් කරනවා අපේ හැමට අවශ්‍ය කරන මැකැනිකල් සපෝට් එකක් සපයන එක තමයි කරන්නේ. ඒ වගේම මෙන්න මේකේ ප්‍රධාන ෆන්ක්ෂන් එක තමයි මේක ෆැට් රිසර්වියර් එකක්. කියන්නේ ශක්තිය ගබඩා කරලා තියාගන්න පුළුවන් ෆැට් රිසර්වියර් එකක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ ස්කින් එක ආශ්‍රිතව තියෙන විවිධ කොටස්. ස්කින් ඇපෙන්ඩේජස් ගැන. මම කලින්ම කිව්වා ඩර්මිස් එකේ තිබ්බ පාර්ට්ස් විදිහට කතා කරා හෙයාර් ෆොලිකල්ස්, සෙබකේසියස් ග්ලෑන්ඩ්ස් වගේ දේවල් තියෙනවා. මෙන්න මේවා තමයි මේ ස්කින් ඇපෙන්ඩේජස් වලට අන්තර්ගත වෙන්නේ. සෙට් ග්ලෑන්ඩ්ස් උත් අන්තර්ගත වෙනවා. මේ සෙට් ග්ලෑන්ඩ්ස් වලින් කරන්නේ තාප ශක්තිය, තාපය තර්මෝ රෙගියුලේෂන් එකක් තමයි කරන්නේ. අපේ ඇඟේ තියෙන ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරගන්න එක තමයි විශේෂයෙන්ම කරන්නේ. ඒකට විශේෂයෙන්ම කියන්න ඕනේ පෝල්ස් වල සහ සෝල්ස් වල අත්ලේ සහ පාදවල පතුලේ ෆොලිකල්ස් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ ගොඩක් වෙලාවට මේ අන්තර්ගත වෙන්නේ නැහැ කියලා කියනවා. ස්කින් ඇපෙන්ඩේජස් අනිත් ස්ථානවල යා ෆොලිකල්ස් දක්නට ලැබෙනවා. දැන් අපි බලමු මේ ට්‍රාන්ස්ඩර්මල් ඩෙලිවරි සිස්ටම් එක ස්කින් එකේදී මොන වගේ ක්‍රියාවලියක්ද කරන්න කියලා. එයාගේ මෙකැනිසම් එක ගත්තොත් මෙයන් තියෙන්නේ පර්මියේෂන් මෙකැනිසම් එකක් තමයි තියෙන්නේ. මුලින්ම පැසිව් ඩිෆියුෂන්. පැසිව් ඩිෆියුෂන් එකක් කියලා කියන්නේ දැන් අපි ස්කින් එකට ට්‍රාන්ස්ඩර්මල් පැච් එකක් ඇප්ලයි කරගත්තාන් පස්සේ මුලින්ම සිද්ධ වෙන්න ක්‍රියාවලිය තමයි පැසිව් ඩිෆියුෂන් එකක් කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නවා මම කලින් කිව්වා වගේ ට්‍රාන්ස්ඩර්මල් ඩෙලිවරි සිස්ටම් එකේ ඩ්‍රග් පාර්ට් එකක් තියෙනවානේ. ඒ කියන්නේ එයාගේ ඩ්‍රග් එක අන්තර්ගත වෙනවා. එතකොට ට්‍රාන්ස්ඩර්මල් පැච් එකේ ඩ්‍රග් එක අන්තර්ගත වෙනවා ඉහළ කන්සන්ට්‍රේෂන් එකකින්. ඉහළ කන්සන්ට්‍රේෂන් එකකින් අන්තර්ගත වෙනවා ඒ ඉහළ කන්සන්ට්‍රේෂන් එකෙන් අන්තර්ගත වෙන ඩ්‍රග් කන්සන්ට්‍රේෂන් එක අඩු ස්කින් එකට මේ ඩ්‍රග් එක පෙනට්‍රේෂන් වීම නැත්නම් ඩිෆියුෂන් විසරණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. එන්න ඒ ක්‍රියාවලිය තමයි පැසිව් ඩිෆියුෂන් එකෙන් වෙන්නේ. ඊළඟට එහෙම ඩිෆියුෂන් වුණාන් පස්සේ ඊළඟට කරන්නේ පෙනට්‍රේෂන් එන්හෑන්ස්. ස්කින් එකට දැන් විසරණය වෙච්ච ඩ්‍රග් ටික මේ ස්කින් එක හරහා ගමන් කරන්න ඕන. ඒක තමයි penetration enhancer කියලා කියන්නේ. Ingredients used in patches can modify skin permeability for better drug delivery. ඒ කියන්නේ දැන් මේ patch එකේ අන්තර්ගත වෙන සමහර ingredients මේ ingredients වලින් පුළුවන් අර diffuse skin එකට diffuse කරපු drug එක අපේ හැම ඇතුළට transfer කරගන්නකොට හොඳ penetration ස්කින් එක හරහා ගමන් කරන්න උදව් කරන විවිධ ingredients අන්තර්ගත වෙනවා. ඒකයි මේ penetration enhancers තියෙනවා කියලා කියන්නේ. ඊළඟට මං කලින් ඔයාලට කිව්ව මතක ඇති මේ අපේ එපිඩර්මිස් එකේ තියෙන
ප්‍රධානම බැරිය එක තමයි ස්ට්‍රේටම් කෝනියම් එක කියලා කිව්වේ. එතකොට මේ ස්ට්‍රේටම් කෝනියම් එකෙන් කරන්නේ ලොකුවටම මේ ට්‍රක් එක අපේ හැම හරහා අදාළ කරන ස්ථානට යන එකට බ්ලොකේජ් එකක් විදිහට බැරිය එකක් විදිහට ක්‍රියාත්මක කරලා ඒකෙන් එක රේට් ලිමිටින් ෆැක්ටර් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ ස්ට්‍රේටම් කෝනියම් එකේ තියෙන පොටෙන්ට් එක අනුව තමයි මෙයාගේ මේන් රේට් ලිමිටින් එක තීරණය වෙන්නේ. ඒක පාලනය කර ගැනීමක් තමයි කරන්නේ. ඩ්‍රග් එක ඩිෆියුස් කරන එක පාලනය කර ගැනීමක් තමයි කරන්නේ. දැන් අපි බලමු මේ ස්කින් ටයිප්ස් මොනවද කියලා. දැන් කලින් කිව්වා අත්ලේ සහ පතුලේ. සෝල්ස් වල සහ පෝල්ස් වල සාමාන්‍යයෙන් තියෙන්නේ ඝනකම ස්කින් ඒරියා එකක්නේ තියෙන්නේ. එතකොට එයාලගේ තියෙන්නේ ලොකු බැරි එකක්. ලොකු ස්ට්‍රේටම් කෝනියම් තික්නස් එකක් තමයි තියෙන්නේ. ඒකෙන් මොකද්ද කරන්නේ? අර ට්‍රක් ඩිලිවරි එක සාමාන්‍යයෙන් වෙන ස්ථානවල වගේ හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවන්ති මේ අපේ අතේ ගත්තොත් අතේ පිටත නෙමේ ඇතුලේ. ඒ කියන්නේ පෝල්ම්ස් එකත් එක්ක තියෙන අතේ ඔයාලට පේනවා මේ අපේ මේ වෙයින්ස්ුත් පේනවනේ. ඒ වගේ ඒකෙත් එතන තියෙන නිකන් තුනී හමක්. සාමාන්‍ය අපේ ඇස් යට ඉන ආම්ස් වල සාමාන්‍යයෙන් තියෙන ඉතාමත් තුනී හම. ඒ වගේ දේවල් ට්‍රක් ඇබ්සෝප්ෂන් එක ටිකක් පහසු කරනවා. ඒතර අර අත්ලේ සහ පත්ලේ වගේ නෙමෙයි මේ ස්කින් ඒරියාස් වල තින ස්කින් ඒරියාස් විදිහට ඇස් යට අයිලිඩ්ස් වල සහ ඉන ආම්ස් වල තියෙන්නේ තින ස්කින් ඒරියා එක සහ එයාගෙන් ඩ්‍රග් ඇබ්සෝප්ෂන් එක පහසු කරනවා කියලා තමයි කිව්වේ. දැන් අපි බලමු මොනවද මේ ස්කින් එකේ පොදුවේ තියෙන ෆන්ක්ෂන්ස් කියලා. පළවෙනි එක තමයි ස්කින් එක කියලා කියන්නේ හොඳ වයිටමින් සින්තෙසිස් කරන ඕගන් එකක්. සහ මෙයාගේ තියෙන මේ ස්ට්‍රේටම් කෝනියම් එකකින්ද ලොකු බැරිය ප්‍රොටෙක්ෂන් එකක් අපේ හැමට ගෙනල්ලා දෙනවා. ඒ වගේම හැම කියලා කියන්නේ ඉම්මියුන් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට ක්‍රියා කරන අපේ ප්‍රයිමරි ඉම්මියුන් සිස්ටම් එක විදිහට ක්‍රියා කරන ඕගන් එක. ඒ වගේම මම කලින් කිව්වා ඩර්මිස් එකේ තියෙන ඩර්මිස් එක වලින් අපි කරනවා අපේ ඇඟේ තියෙන බොඩි ටෙම්පරේචර් එක රෙගියුලේට් කරන එකත් කරනවා. ඒ වගේම රේඩියේෂන්ස් ප්‍රොටෙක්ෂන් එකක් සහ සෙන්සර්ස් එකක් ස්ටෝරේජ් මේ හැම දෙයක්ම සිද්ධ කරන්න හොඳම ඕගන් එක තමයි මේ ස්කින් එක කියලා කියන්නේ. මෙකැනිකල් ප්‍රොටෙක්ෂන් එකක් සපයනවා. කියන්නේ අපේ හැමට අපේ ඇඟේ තියෙන ඉන්ටර්නල් ඕගන්ස් වලට හොඳ ෂීල්ඩ් එකක් විදිහට ෆිසිකලි ඩැමේජ් එකක් වෙන්නේ නැතුව එන්වයරන්මන්ට් ෆැක්ටර්ස් වලින් ආරක්ෂා කරගෙන හොඳ ක්‍රියා කිරීමක් කරන මෙකැනිකල් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට ක්‍රියා කරනවා. වගේම ප්‍රොටෙක්ටිව් බැරියර් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම මයික්‍රෝ ඕගනිසම්ස් ඇතුළත් වෙන්නේ නැති වෙන්න හොඳ ඉමියුන් සිස්ටම් එකකුත් ඉමියුන් රෙස්පොන්ස් වලට හොඳින් ක්‍රියා කරන එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම කෙමිකල් සහ රේඩියේෂන් ඩැමේජ් වලටත් හොඳ ෂීල්ඩ්ස් එකක් විදිහට ක්‍රියා කරනවා. ගේම බොඩි ටෙම්පරේචර් එක රෙගියුලේට් කරගන්නත් උදව් කරනවා. ඒ උදව් කරන ඩර්මිස් එකේ තියෙන ස්වෙට් ග්ලෑන්ඩ්ස් වලින් සහ බ්ලඩ් වෙසල්ස් වලින් තමයි බොඩි ටෙම්පරේචර් එක පවත්වාගෙන යන්නේ. ඒ වගේම මේ ස්කින් එකේ විවිධ හෝමෝන් විවිධ මේ විටමින්ස් වර්ග සින්තෙසිස් කරගන්න එකත් කරනවා. ස්කින් එකෙන් ඔයාලා දන්නවා මේ විටමින් D සින්තෙසිස් කරගන්න එක විශේෂයෙන්ම කරනවා සන්ලයිට් එකට එක්ස්පෝස් වුණාම. ගොඩක් උදේ ඉරේලියේදී විටමින් D සංශ්ලේෂණයක් සිද්ධ වෙනවා කියලා ගොඩක් කතා වෙන්නේ ඒක තමයි කියන්නේ. දැන් අපි බලමු මේ ට්‍රාන්ස්ඩර්මල් ඩ්‍රග් ඩෙලිවරි සිස්ටම් ටයිප්ස් මොනවද කියලා. මූලිකම ටයිප්ස් තමයි පළවෙනි එක තමයි මැට්‍රික්ස් ටයිප් කියලා જાතියක් තියෙනවා. මේකෙදි කරන්නේ අර ට්‍රාන්ස්ඩර්මල් ඩ්‍රග් ඩෙලිවරි සිස්ටම් එකේ තියෙන ඩ්‍රග් එක මැට්‍රික්ස් එකේ හොඳින් දියවීමක් තමයි සිද්ධ කරන්නේ. දිය වෙලා ඊට පස්සේ අර ඇඩෙසිව් ලේයර් එකක් අන්තර්ගත වෙනවා කියලා කිව්වනේ මම මේ ට්‍රාන්ස්ඩර්මල් ඩ්‍රග් ඩෙලිවරි සිස්ටම් එකේ. ඒ ඇඩෙසිව් ලේයර් එකේ අන්තර්ගත වෙනවා අර දිය වෙච්ච ඩ්‍රග් එක. මැට්‍රික්ස් එකේ සමතුලිතව ඒ කියන්නේ හැමතැනම එකම වගේ අර ඉස්සෙල්ලම කරන ඩ්‍රග් එක මැට්‍රික්ස් එකේ දිය කරගන්නවා. ඊට පස්සේ මේ මැට්‍රික්ස් එකේ දිය කරගත්තු ඩ්‍රග් එක සමතුලිතව අර ඇඩෙසිව් ලේයර් එකේ අන්තර්ගත වෙනවා කියලා කියනවා. එතකොට ඊට පස්සේ මේ ස්කින් එක දානවනේ ස්කින් එක ක්‍රියා කරන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රග් ඩෙලිවරි එක සිද්ධ කරන්නේ සාමාන්‍ය කන්ට්‍රෝලබලිනේ. ස්කින් එකේ අර ස්ට්‍රේටම් කෝනියම් එක විතර මේ මගින් මේක ඩිෆියුස් කරන්නේ කන්ට්‍රෝල්. එහෙම තමයි කරන්නේ. එතකොට ගොඩක් කලාවට මේ මැට්‍රික්ස් ටයිප් එකේදී කරන්නේ සස්ටේන් රිලීස් කියන ටයිප් එක තමයි ගොඩක් කලාවට පුරුදුවේ භාවිතා කරන්න කියලා කියනවා. මැට්‍රික්ස් ටයිප් එකට උදාහරණ තමයි පේන් රිලීෆ් පැචස් කියලා කියන්නේ.
දෙවෙනි එක තමයි රිසර්වියර් ටයිප් එක කියලා කියන්නේ. මේකෙදි කරන්නේ රේට් ලිමිටින් මෙම්බ්‍රේන් එකක් කියලා කියනවා රිසර්වියර් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකට හොඳම උදාහරණය තමයි නිකෝටින් පැචස්, ෆෙන්ටනයිල් පැචස්. ඒ කියන්නේ අවශ්‍ය කරන වෙලාවට විතරයි මේක සප්ලයි කරන්නේ. නිකෝටින් පැචස්, ෆෙන්ටනයිල් පැචස්. මේ රිසර්වියර් ටයිප් එකෙන් කරන්නේ අදාළ කරන ඩ්‍රග් එක ගබඩා කරලා තියාගන්න. ගබඩා කරලා තියාගන්නවා ඊට පස්සේ ස්කින් එකෙන් වෙන්ව ගබඩා කරලා තියාගෙන අවශ්‍ය වෙනකොට විතරක් මේක කාලයත් එක්ක කන්ට්‍රෝලබ්ලි ස්කින් එකට සප්ලයි කරගන්න එක තමයි කරන්නේ. එතකොට මේ මෙම්බ්‍රේන් එක නිකන් ඩ්‍රග් ඇබ්සෝප්ෂන් එක පාලනය කරන එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඒකයි මේකට රේට් ලිමිටින් මෙම්බ්‍රේන් එකක් කියලා කිව්වේ. දැන් අපි බලමු ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා මේ ට්‍රාන්ස්ඩර්මල් රෙසිස්ටන්ට් පැචස් එකක තියෙන ප්‍රධාන ලක්ෂණ. මේවා සාමාන්‍ය non irritant non allergic ස්කින් වලට තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඇලර්ජික් එකක් තියෙනවා නම් ඒ වගේ ස්කින් වලට පාවිච්චි කරන්නේ නැහැ. ඇලර්ජික් නැති non irritant වගේ වලට තමයි ට්‍රාන්ස්ඩර්මල් රෙසිස්ටන්ට් පාවිච්චි කරන්නේ. ඒ වගේම flexible and thin to ensure comfort during wear. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ඩර්මල් පැචස් පාවිච්චි කරගන්නකොට අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරගන්නකොට කම්ෆර්ට් එක තහවුරු කරන්න ඕනේ. ඒ හින්දා තමයි මේක ෆ්ලෙක්සිබල් වෙලා සහ ඉතාම චූටි. ඔයාලා දැක්කන රූප සලහනේ ඉතාමත් තීන් ලේ එකක් තමයි තියෙන්නේ. එහෙන් වෙලා තියෙන්නේ පළඳගෙන ඉන්නකොට මේක අමුතු වෙනම බරක් විදිහට සැලකින්නේ නැහැ. ඒක අමතක වෙලා යනවා. ඒකටයි එහෙම වෙලා තියෙන්නේ. ඊළඟට මේ ට්‍රාන්ස්ඩර්මල් පැචස් වල තියෙන ඇඩෙසිව් ප්‍රොපර්ටිස් වලින් මොකද කරන්නේ? ඒක ගොඩාක් වෙලා අර විවිධ දැන් හැමේ අපි මොන හරි දෙයක් අලවගෙන ඉන්නකොට කාලයක් යනකොට ඒක ගැලවෙන්න පුළුවන්. හැබැයි මේකේ මේ තියෙන ඇඩෙසිව් ප්‍රොපර්ටි එක නිසාවෙන් මොකද කරන්නේ? මොනවා හරි ෆිසිකල් ඇක්ටිවිටීස් ඒ කියන්නේ එක්සර්සයිස් කරනකොට නානකොට වගේ දේවල් කරනකොට අර ඒ දේවල් කරා කියලා මේකේ තියෙන මේ ඇලවෙන ස්වභාවය නැති වෙන්නේ නැහැ. ඒක හොඳින් මේ ස්ට්‍රික්ට්ලි බැඳිලා තියෙනවා හැමට. ඒක පවත්වා ගන්න තමයි මේ ඇඩෙසිව් ප්‍රොපර්ටිස් උදව් කරන්නේ. ඒ වගේම මේ පැචස් එක පාවිච්චි කරගන්නකොට මයික්‍රෝබියල් වර්ධනයක් සහ මේ පැච් එකට යටින් දැන් සමහර ලාවට වෙන ආසාදන වෙන්න පුළුවන්. හැබැයි මේ ට්‍රාන්ස්ඩර්මල් පැචස් එකම කරන් පස්සේ වෙනත් මයික්‍රෝ ඕගනිසම්ස් වර්ධනය වීමක්වත් පැචස් එක යට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කුණු එකතු වීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ මේ පැච් එක ආශ්‍රිතව. ඒවා තමයි විශේෂම ලක්ෂණ. දැන් අපි මේ බලමු මොන වගේ අවස්ථාවලද මේ ට්‍රාන්ස්ඩර්මල් පැචස් පාවිච්චි කරන්න කියලා. නිකොටින් පැචස් පළවෙනි එක. ඒ වගේ ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ස්මෝකින් සෙසේෂන් එක සඳහා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ ස්මෝක් කරන ගන්න කෙනෙක්ට ගොඩාක් කාලයක් තිස්සේ ස්මෝක් කරගන්න කෙනෙක්ට මේක නතර කරන්න ට්‍රීට්මන්ට් එකක් විදිහට මේ නිකොටින් පැචස් දෙනවා. එතකොට එයාට අවශ්‍ය වෙන වෙලාවට එයාට මේ ක්‍රේවින් එකක් එනවනේ. කියන්නේ කාලයක් යනකොට ගොඩාක් ඩ්‍රග් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක්ට මොකද වෙන්නේ? ඒක නැතුවම බැරි වෙනවා. ඒතකොට ඩ්‍රග් ඇඩික්ට් කෙනෙක්ට මේ නිකොටින් මේ වගේ මේ පැචස් එකක් ඇප්ලයි කරගන්න එකකින් කරන්නේ එයාට ක්‍රේවින් එකක් එනකොට අර මේ පැච් එකෙන් මොකද කරන්නේ? ඒ ක්‍රේවින් එක නැති කරන්න චුට්ට එයාගේ ඇඟට නිකොටින් සප්ලයි කිරීමක් කරනවා. ඒතර කාලයක් යනකොට මේ නිකොටින් සප්ලයි කරගන්න එක චුට්ට අඩු කරලා එහෙම තමයි යාට ට්‍රීට්මන්ට් කරන්නේ. ඒතර ඒකයි මේ කිව්වේ. එතකොට දෙවෙනි එක තමයි ස්කොපොලමයින් පැචස්. මේවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ස්කොපොලමයින් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පොදුවේ මේ නෝසියා වොමිටින් වගේ දේවල් ට්‍රීට්මන්ට් කරන්නේ. එතකොට මේ වගේ ස්කොපොලමයින් පැචස් වලින් කරන්නේ යාට මොෂන් සික්නස් එකක් ආවොත් ඒ වගේ තත්ත්වයන් වළක්වන්න පාවිච්චි කරන ට්‍රීට්මන්ට් එකක් විදිහට ස්කොපොලමයින් පැචස් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ෆෙන්ටනයිල් පැචස්. මේ ෆෙන්ටනයිල් පැචස් කියලා කියන්නේ ඩේන්ජරස් ඩ්‍රග් ටයිප් නිකොටින් වගේ. එතකොට ඒව පාවිච්චි කරන්නේ ඉතාම ලොකු වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව කන්ටිනියස්ලි ඇතිවීම වළක්වන්න තමයි මේ ෆෙන්ටනයිල් පැචස් තියෙන්නේ. ඊළඟට පැච් එක තමයි මේ හෝමෝනල් පැචස්. මේක බහුලවම පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට කන්ට්‍රසෙප්ටිව් විදිහට. ඒ කියන්නේ බර්ත් කන්ට්‍රෝල් කරන්න සහ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකක් විදිහට මේ ට්‍රාන්ස්ඩර්මල් පැච් ටයිප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඉෆෙක්ටිව් ට්‍රාන්ස්ඩර්මල් පැචස් එක කොහොමද මේ හදලා තියෙන්නේ කියලා. මේ හොඳ ට්‍රාන්ස්ඩර්මල් පැචස් එකක් කොහොමද හොඳ විදියට හදලා තියෙන්නේ. පළවෙනි එක තමයි ඩ්‍රග් සොලියුබිලිටි එක. අනිවාර්යෙන් ට්‍රාන්ස්ඩර්මල් ඩ්‍රග් පැච් එකක් වුණාම එයාගේ තියෙන ඩ්‍රග් පාර්ට් එකේ හොඳ ඩ්‍රග් එක සොලියුබල් වෙන්න ඕනේනේ. එතකොට the drug must be soluble in the patient
formulation to allow effective delivery. ඒ කියන්නේ හොඳින් delivery එකක් සිද්ධ වෙන්න නම් මුලින්ම අර drug part එක හොඳින් effectively soluble වෙන්න ඕනේ. ඒක තමයි කිව්වේ. ඊළඟට drug එක හොඳින් soluble වුණාන් පස්සේ මොකද වෙන්නේ? අර ඒ drug එක skin permeability. ඒ drug එකට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ මේ skin එක හරහා යන්න. ඒකට අර drug එකට අමතරව වෙන වෙන තියෙන ingredients උත් උදව් වෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්න ඕනේ control release. ඒ කියන්නේ එකපාරටම මුළු drug ඔක්කොම දෙන්නේ නැහැ. දැන් nicotine patches ගත්තොත් එහෙම craving එකක් කෙනෙකුට තමයි ඒක දෙන්නේ. එතකොට ඒකෙදි control patch release එකක් සිද්ධ වෙන්නත් උදව් වෙනවා. ඒ කියන්නේ drug එකක් සාමාන්‍යයෙන් continuously නෙමෙයි sustainably කාලයක් එක sustainably consistently තමයි ඒ drug එක release කරන්න ඕනේ කියලා තමයි කිව්වේ. දැන් අපි බලමු මේ මොනවද transdermal patches එකක් පාවිච්චි කරගන්නකොට එයාට දෙන්න ඕනේ proper counseling points කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ transdermal patch එකක් දාන්න කලින් අදාළ කරන ස්ථානය තෝරගන්න ඕනේ. මේ අදාළ කරන skin part එක තෝරගෙන ඒ ස්ථානය හොඳින් පිරිසිදු කරන්න ඕනේ. සහ ස්කින් එක ඩ්‍රයි කරන්න ඕනේ. මේ ස්කින් එක ඩ්‍රයි කරලා පිරිසිදු කරගන්න එකෙන් කරන්නේ මොකද්ද? මේ ස්කින් එක හොඳින් මයික්‍රෝ පිරිසිදු කරන්නේ අනිවාර්යයෙන්ම මෙතන කිසිම ලෝෂන්ස් එකක් නැතුව ඔයිලි ගතියක් නැතුව මේ පැච් එක හොඳ ස්ට්‍රික්ට්ලි බයින්ඩ් වෙන්න පුළුවන් බැඳෙන්න ඇප්ලයි කරන්න පුළුවන් විදිහට තමයි මේ නිර්මාණය කරන්නේ. ඊළඟට මේකෙදි අනිවාර්යයෙන්ම දවස ගානේ අලුත් පැචස් පාවිච්චි කරන්න ඕනේ. මොකද එහෙම කරාම තමයි මේ දිනපතා මෙහෙම පැච් එක මාරු කර ගැනීමෙන් මොකද කරන්නේ කන්ටිනියස් ඩ්‍රග් ඩෙලිවරි එකක් සිද්ධ කරගන්න එක තහවුරු කරනවා. ඒ වගේම මේ ඩ්‍රග් පැචස් පාවිච්චි කරගන්නකොට විශේෂයෙන්ම මම කියනවා නිකොටින් සෙසේෂන් තියෙන මිනිස්සුන්ට මේ නිකොටින් පැචස් දෙනවානේ. ඒතකොට නිකොටින් පැචස් එක පාවිච්චි කරන ගමන් ඒ කෙනා දිගින් දිගටම ස්මෝක් කරන්නත් පටන් ගත්තොත් මොකද වෙන්නේ? එයාට ඕවර්ඩෝස් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් එහෙම ස්මෝක් කරන එකෙන් වැළකෙන්න ඕනේ. ඒ වගේම දිගින් දිගටම දැන් හැමදාම එකම තැනක මේ රීප්ලේස්මන්ට් එක කරන්න හොඳ නැහැ. ප්ලේස්මන්ට් එක හැමදාම එකම ස්කින් තැනක මේ රීප්ලේස්මන්ට් එක කරනවා දිගින් දිගටම කරනකොට එතන ස්කින් ඉරිටේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා දවස ගානේ ඒ ට්‍රාන්ස්ඩර්මල් පැච් එක ඇප්ලයි කරන ස්ථානයේ ස්කින් ඇප්ලයි කරන ස්ථානය වෙනස් කරන්න ඕනේ කියලා කවුන්සල් කරන්න ඕනේ. Advancements in transdermal delivery system. Microneedles. Microneedles. Small needles that painlessly enhance drug absorption by creating microchannel in the skin. මේ microneedles කියලා જાතියක් තියෙනවා. මේකේ transdermal delivery system එකේ advancements type එකක්. මේක චූටි තමත් කුඩා මේ needle එකක්. මේකෙන් කරන්නේ මේ සමන් drug absorption එක වේදනාව රහිතව මේ drug absorption එක වැඩි කරන්න තමයි මෙයා පාවිච්චි කරන්නේ. මෙතනදි කරන්නේ අර ස්කින් එකේ මේ පොඩි මේ සිදුරු හදන එක. කියන්නේ මයික්‍රෝ චැනල්ස් කියලා තමයි වට කියන්නේ. මේ නීඩල් එක පාවිච්චි කරලා ස්කින් එකේ පොඩි සිදුරු හදලා ඒකෙන් කරන අර ඩ්‍රග් ඇබ්සෝප්ෂන් එක වැඩි කරන එක. හැබැයි මේ සිදුරු හදන ක්‍රියාවලිය වේදනාවකින් තොර වෙන්න ඕනේ. දැන් අපි ඉන්දි කට්ටකින් ආයනකොට ගොඩක් වේදනාවක් කරනවා. හැබැයි ඒ තරම් ලොකු වේදනාවක් දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඊළඟට අයනොෆොරසිස්. මේ අයනොෆොරසිස් එකේදී කරන්නේ ට්‍රාන්ස්ඩර්මල් පැචස් එකේ ඇඩ්වාන්ස් අවස්ථාවක්. මේකෙදි පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රිකල් කරන්ට් එකක්. ඉලෙක්ට්‍රිකල් කරන්ට් එකක් පාවිච්චි කරලා ස්කින් එකේ තියෙන අර permeability හරහා යාමේ හැකියාව වැඩි කරනවා සහ ඩ්‍රග් මොලකියුල් ස්කින් එක හරහා යාමේ හැකියාව වැඩි කර ගැනීමක් තමයි කරන්නේ. ඊළඟට සොනොෆොරසිස් කියලා කියනවා. මේකෙදි තියෙන්නේ අල්ට්‍රාසොනික් වේව් එකක්. මේ අල්ට්‍රාසොනික් වේව් එක පාවිච්චි කරලා ස්කින් එකේ ගැඹුරුම තැනකට මේ ඩ්‍රග් එක පෙන්ට්‍රේට් කර ගැනීමේ හැකියාව වැඩි කරගන්න එක තමයි කරන්නේ. ඒ ට්‍රාන්ස්ඩර්මල් පැචස් වල උපරිම يعني දියුණු වෙලා ගොඩක් හැදිච්ච අවස්ථා තුනක්. ඊළඟට අපි කතා කරනවා roots of drug penetration through the skin. ස්කින් එක හරහා ඩ්‍රග් එක පෙන්ට්‍රේෂන් කරන්න පාවිච්චි කරන රූට්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මාක්‍රෝ රූට්ස්. දෙවෙනි එක තමයි මයික්‍රෝ රූට්ස්. මාක්‍රෝ රූට්ස් කියලා කියන්නේ විශාල large roots of for the drug penetration. ඩ්‍රග් එකක් අවශෝෂණය කරන්න පාවිච්චි කරන විශාලම රූට්ස් මොනවද? එතකොට මයික්‍රෝ රූට්ස් තමයි පොඩි pathways ඩ්‍රග් එක රිලීස් කරන්න දාලා ස්ථානයට රිලීස් කරන්න තියෙන පොඩි ස්ථාන. හරි මුලින්ම බලමු මාක්‍රෝ රූට්ස් of drug penetration. පළවෙනි එක තමයි via set ducts. කියන්නේ අර setting ducts තියෙනවනේ මේ රූප සටහන වල දක්න වෙනවා. ඒ කියන්නේ අර දහඩියේ එන්න තියෙන
ඩක්ට්ස් වල තමයි මේ සෙටින් ඩක්ට්ස් කියලා කියන්නේ. මේ සෙටින් ඩක්ට්ස් හරහා ස්කින් එක හරහා අදාළ කරන ස්ථානටන එක මාකර් රූට්ස් ටයිප් එකක්. මේකෙදි කරන්නේ අර ඩ්‍රග් එක අරගෙන අපි ස්කින් එකේ සෙටින් පෝස් වලටම කෙලින්ම ඇඩ්මිනිස්ටර් කරගන්න. ඊට පස්සේ එයාලා මොකද කරන්නේ? අර සබ් එපිඩර්මල් කැපිලරීස් වලට ඒ ඩ්‍රග් එක රීච් කරගන්න එක තමයි කරන්නේ. එතකොට මේ ස්වෙට් ඩක්ට්ස් වලින් අපිට ඩ්‍රග් ඩිෆියුෂන් කරගන්න අමතර පාත්‍ය එකක් ලබා දීමක් තමයි සිද්ධ කරන්නේ. නිකන් ඇබ්සොර්ප්ෂන් වෙනවට අමතරව කෙලින්ම ස්වෙට් ඩක්ට් හරහා දුන්නොත් එහෙම අදාළ කරන ස්ථානට යන ඇඩිෂනල් පාත්‍ය එකක් සපයනවා. එතකොට ඊළඟ එක තමයි across the stratum corneum. stratum corneum එක මම කිව්වා මේ එපිඩර්මිස් එකේ තියෙන මේජර් බැරියර් එකක් කියලා. එතකොට මේ මේජර් බැරියර් එක හරහා ඩ්‍රග් ඇබ්සොර්ප්ෂන් කරගන්නත් පුළුවන් නම් එතකොටත් අර ඉෆෙක්ටිව්ලි කරගන්න පුළුවන් එක රූට් එකක්. ඊළඟ රූට් එක තමයි through hair follicles and sebaceous glands. trans appendicial root කියලා කියනවා. ඒ කියන්නේ hair follicles සහ sebaceous glands හරහා සිද්ධ කර ගැනීමනොත් ඒකත් මාක්‍රෝ රූට්ස් එකක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ රූට්ස් ටයිප් තමයි මයික්‍රෝ රූට්ස් of the drug penetration. පොඩි රූට්ස් ස්මෝල් පාත්වේස් තමයි ඒ කතා කරන්නේ. පළවෙනි රූට් ටයිප් එක තමයි ඉන්ට්‍රාසෙලියුලර් රූට් එක. මේ රූට් එකේදී ගොඩක් වෙලාවට මේ ඉන්ටර්සෙලියුලර් රූට් එක පාවිච්චි කරන්නේ ලිපෝෆිලික් ඩ්‍රග් තියෙනවානේ. ගොඩක් ඒ කියන්නේ ෆැට් සොලියබල් ඩ්‍රග්ස් තියෙනවා. මේ ෆැට් සොලියබල් ඩ්‍රග්ස් අදාළ කරන ස්ථානයට ඩිලිවර් කර ගැනීමට තමයි ඉන්ටර්සෙලියුලර් රූට්ස් එක පාවිච්චි කරන්නේ. ඊළඟට ට්‍රාන්ස්සෙලියුලර් රූට් එක. මේ ට්‍රාන්ස්සෙලියුලර් රූට් එකේදී කරන්නේ ඩ්‍රග් එක ස්කින් එක හරහා අදාළ කරන ස්කින් සෙල් එකටම යන එක තමයි මේ ට්‍රාන්ස්සෙලියුලර් රූට් එකෙන් කරන්නේ. තමයි මයික්‍රෝ රූට්ස් of the drug penetration වලට භාවිතා කරන රූට්ස්. දැන් අපි බලමු මේ මොනවද මේ ෆැක්ටර්ස් මොනවද බලපාන සාධක මේ පර්කේටියස් නැත්තම් ස්කින් පෙන්ට්‍රේෂන් එකට බලපාන සාධක මොනවද කියලා. මේ ට්‍රාන්ස්ඩර්මල් ඩ්‍රග් ඩෙලිවරි සිස්ටම් එකේ තියෙන ඩ්‍රග් එකේ තියෙන ඩ්‍රග් කන්සන්ට්‍රේෂන් එක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළ කන්සන්ට්‍රේෂන් එකකින් ඩ්‍රග් එක තියෙනවා නම් අර ඩ්‍රග් එක වැඩි වශයෙන් ස්කින් එක හරහා පෙන්ට්‍රේෂන් වීමක් සිද්ධ වෙනවා. එතකොට ගොඩක් ඩ්‍රග් මොලකියුල් ඒ කියන්නේ ගොඩක් ඩ්‍රග් මොලකියුල් අන්තර්ගත වෙනවා නම් ඒ වගේ චලන ස්කින් එක හරහා වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා කියනවා. එතකොට සර්ෆේස් ඒරියා එක මේ ඩ්‍රග් එක එක්ස්පෝස් වෙලා තියෙන සර්ෆේස් ඒරියා එක මොකද වැඩිපුර සර්ෆේස් ඒරියා එකට ඩ්‍රග් එක එක්ස්පෝස් වෙලා තියෙනවා නම් ඒකෙත් කරන්නේ ඩ්‍රග් එකේ ඇබ්සෝප්ෂන් එක වැඩි කරන එක. ඊළඟ ෆැක්ටර් එක තමයි ඩියුරේෂන්ස් ඔෆ් ඇප්ලිකේෂන්. ගොඩක් වෙලාවක් තිස්සේ ගොඩක් කාලයක් එක්ස්පෝෂර් ටයිම් එක වැඩි නම් ඒ වෙලාවෙදිත් කරන්නේ අර ස්කින් එක හරහා ඇබ්සෝප්ෂන් ඩ්‍රග් එකේ ඇබ්සෝප්ෂන් එක වැඩි වෙන එක. ඊළඟ ෆැක්ටර් එක තමයි රේට් ඔෆ් ඇප්ලිකේෂන් and extent of rubbing. ඒ කියන්නේ කොච්චර වෙලාවක් මේක ඇප්ලිකේෂන් එක සිද්ධ වෙන කොච්චර කාලයක් රේට් එකක් තියෙනවද සහ කොච්චර කාලෙ මේක රබ් කරන කාල සීමාව ගැන කතා කරන්නේ. ඒ කියන්නේ මේක ඇප්ලිකේෂන් මෙතඩ්ස් අපි මේ සාමාන්‍ය ට්‍රාන්ස්ඩර්මල් පැච් එකක් දාගෙන ඒකේ ඇබ්සොර්ප්ෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඒක ආශ්‍රිතව මසාජ් කරනකොට රබින් කරනකොට මේ වගේ ඇප්ලිකේෂන් මෙතඩ් එකක් පාවිච්චි කරගන්නකොට අර ස්ට්‍රේටම් කෝනියම් එක විනාශ වීම මගින් පෙන්ට්‍රේෂන් එක වැඩි කර ගැනීම තමයි ඩ්‍රග් වල වැඩි වෙන්නේ. ඒකත් බලපාන ප්‍රධාන ෆැක්ටර් එකක්. ඊළඟ ෆැක්ටර් එක තමයි මේ ෆිසියෝ ඩ්‍රග් එකක තියෙන ෆිසියෝකෙමිකල් ඇට්‍රැක්ෂන් එක ස්කින් එකට. මේ ඩ්‍රග් එක කොච්චරක් ස්කින් එකට ෆිසියෝකෙමිකලි ඇට්‍රැක්ට් වෙනවද? ඒ කියන්නේ සමහර ඩ්‍රග් වල තියෙන මේ ආකර්ෂණ බල නැත්නම් ඇෆිනිටි එක ස්කින් එකට වැඩි ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා ස්කින් එකට ගොඩක් අඩුවෙන් මේ ඇෆිනිටි කරන ඒවා තියෙනවා. එතකොට මේ ගොඩක් වැඩියෙන් ඇෆිනිටි එකක් තියෙනවා කියලා කියන්නේ ඒ ඩ්‍රග් එක හොඳින් ඇබ්සෝබ් කරගන්නවා කියලා කියනවා. ඒකට බලපාන්න පුළුවන් වෙන අමතර ඉතින් ස්කින් එකේ pH අගය සහ ඩ්‍රග් මොලිකියුල් එකේ ස්ට්‍රක්චර් එක මේ වගේ ෆිසියෝකෙමිකල් ෆැක්ටර්ස් බලපාන්න පුළුවන්. දැන් අපි බලමු ස්කින් එක හරහා ඩ්‍රග් ඩෙලිවරි කරන්න තියෙන අප්‍රෝචස් මොනවද කියලා. පළවෙනි එක තමයි manipulating the barrier functions of the skin. ඒ කියන්නේ දැන් ඩ්‍රග් එකේ තියෙන ස්කින් එකේ තියෙන ප්‍රධාන බැරියර් එක තමයි ස්ට්‍රේටම් කෝනියම් එක කියලා කිව්වනේ. ඒතර ස්කින් එකේ තියෙන මේ බැරියර් එක වෙනස් කරගත්තාන් පස්සේ ඒකෙන් පුළුවන් මේ ඩ්‍රග් ඇබ්සෝර්ප්ෂන් එක වෙනස් කරගන්නවා කියන්නේ මේ ස්කින් බැරියර් එක
බලයගේ අඩු කරගත්තොත් පාවිච්චි කරන්න පුළුවන් අපිට සන් ක්‍රීම් ඒජන්ට් එකක් ඉමෝලියන් ප්‍රෙපරේෂන්ස් වගේ දෙයක් පාවිච්චි කරගෙන මේ ස්කින් බැරියර් එක ඕල්ටර් කරගන්න පුළුවන්. මේ ඕල්ටර් කරගත්තාම මොකද වෙන්නේ? අර අදාළ කරන ඩ්‍රග් එකේ පෙනිට්‍රේෂන් හැකියාව වැඩි කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ සිස්ටමික් ඩිලිවරි වියා ට්‍රාන්ස්ඩර්මල් ඩිලිවරි සිස්ටම්. ඩ්‍රග් එකක් සාමාන්‍යයෙන් හදලා තියෙන සිස්ටමික් තෙරපි වලට නම් ඒව සාමාන්‍යයෙන් ඩිලිවර් කරගන්නවා ට්‍රාන්ස්ඩර්මල් ඩ්‍රග් ඩිලිවරි සිස්ටම් එකකට. කියන්නේ දැන් ට්‍රාන්ස්ඩර්මල් ඩිලිවරි සිස්ටම් එකකින් සපයන්නේ සිස්ටමික් තෙරපි එකක්. ඒ කියන්නේ මොෂන් සික්නස්, ඇන්ජයිනා වගේ දේවල් ට්‍රීට්මන්ට් කරනවා නම් ඒකෙන් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඊළඟට කතා කරනවා ලෝකල් සහ සිස්ටමික් ඉෆෙක්ට් කියලා. එතකොට දැන් අපි ට්‍රාන්ස්ඩර්මල් ඩ්‍රග් ඩිලිවරි සිස්ටම් එක මේ දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මොෂන් සික්නස්, ඇන්ජයිනා වගේ අපේ ඇඟේ ඇතුලේ තියෙන සිස්ටමිකලි තෙරපිකලි වගේ දේවල් වලට පාවිච්චි කරන්නත් මේ ට්‍රාන්ස්ඩර්මල් ඩිලිවරි සිස්ටම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලෝකලි විදිහටත් පාවිච්චි කරන්නත් මෙයාව ගන්න පුළුවන් කියලා කියනවා. දැන් අපි බලමු මේ local versus systemic actions of drugs කියන එක. මොකද්ද මේ local versus systemic? මම මේක ගොඩක් කලින් පාඩමකත් කියලා දීලා තියෙනවා. local effect එකක් කියලා මේ රූපයෙන් ඔයාලට හොඳට පේනවා ඇති මේ B රූපයෙන් බලන්න wound එකක් තියෙනවා. මේ wound එක තියෙන තැනට අපේ අදාළ කරන drug එක නැත්තම් transdermal patch එක ගලව ගත්තාම මේ wound එක relieve කරනවා. එතනින් එහාට ඒකෙදි effect එකක් නැහැ. systemic effect එකක් ඇඟ ඇතුළට ගිහිල්ලා ඒකෙදි effect එකක් දක්වන්නේ. එතන පේන්න තියෙන තුවාලේ හොඳ කරගන්න එකක් තමයි කරන්නේ. එතකොට ඊළඟට ඒ ටයිප් එකේ තියෙන වුන්ඩ් එක තියෙනවා. වුන්ඩ් එක තියෙන තැනට ට්‍රීට්මන්ට් එක කරාම ඇඟ ඇතුළට ගිහලා ඇඟ ඇතුලේ සිස්ටමැටිකලි මෙයාලව ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒකට තමයි සිස්ටමැටික් ට්‍රීට්මන්ට් එකක් කියලා කියන්නේ. අපි මුලින් බලමු ලෝකල් ඇක්ෂන් ගැන. මෙතනදි කරන්නේ අර මං කිව්වා වගේ සිස්ටමැටික් කියන්නේ සිස්ටමැටික් සර්කියුලේෂන් එකට යන්නේ නැතුව අදාළ කරන ස්ථානය ඔන්සෙට්ලි එයා ක්‍රියාත්මක වෙලා ට්‍රීට්මන්ට් කරනවා. උදාහරණ තමයි ටොපිකල් ක්‍රීම්ස් වර්ග ඔයින්ට්මන්ට්ස් වගේ දේවල්. ඊළඟට බලමු සිස්ටමික් ඇක්ෂන්ස් එකට. සාමාන්‍යයෙන් ඩ්‍රග් එකක් සිස්ටම් එකට මොෂන් සික්නස් වලට සහ ඇන්ජයිනා වගේ දේවල් මුළු ඇඟටම ඇඟේම තියෙන රෝගවල ට්‍රීට්මන්ට් කරන්න මේක යොදා ගන්න පුළුවන්. උදාහරණ තමයි නිකොටින් පැචස් for smoking cessation, hormone patches for contraception, or fentanyl patches for pain කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු ට්‍රාන්ස්ඩර්මල් ඩිලිවරි සිස්ටම් එක ආශ්‍රිතව තියෙන වාසි මොනවද කියලා. දැන් මේක සාමාන්‍යයෙන් අවබෝධයෙන් ෆාමසිටික්ස් ගැන තියෙන කෙනෙක් නම් හිතලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ඕරලි පාවිච්චි කරන්නේ නැතුව වෙන රූට් එකක් පාවිච්චි කරලා කරන එකක් නේ. එතකොට අපිට කෙලින්ම මතකෙට එන එකක් තමයි ෆස්ට් පාස් මෙටබොලිසම්ස් එකට මෙයාව අහු වෙන්නේ නැහැ කියන එක. එතකොට ප්‍රධාන වාසිය තමයි prevents the first pass metabolisms කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාලා liver එක එතකොට ඒ වගේ ඕරලි ගන්න නැති හින්දා මුල අවයව පාස් කරගෙන එන්නේ නැහැ. ඒකයි කියන්නේ. එතකොට පළවෙනි ඇඩ්වාන්ටේජ් එක ඒක වෙන්න පුළුවන්. සහ දෙවෙනි එක අපි පළවෙනි මේකේ නම් දීලා තියෙන්නේ eliminate the gut absorption difficulties. ගොඩක් වෙලාවට සමහර ඒවා තියෙනවා digestive tract එක ආශ්‍රිත මොන හරි ආසාදන තියෙනවා නම් ඒකේ ආශ්‍රිත මොකක් හරි ගැටලු සහගත දේවල් තියෙනවා නම් හරියට මේ ඩ්‍රග් එක absorb වෙන්නේ නැහනේ. හැබැයි මේ ඩ්‍රග් ඩිලිවරි සිස්ටම් එක අපි දෙන ස්කින් එකටනේ. එතකොට එයාට ඩයිජෙස්ටිව් සිස්ටම් එක ආශ්‍රිතව ඉෂුව තිබ්බට ඒක බලපෑමක් නැහැ. ඒක තමයි කියන්නේ. ඒ වගේ absorption difficulties මගේ හැරෙනවා. gut එකේ absorption difficulties. first pass metabolisms එකෙන් වැළකෙන්න පුළුවන්. සහ substitute for the oral medication. oral medications ගන්න බැරි කෙනෙක්ට නම් ඒ කියන්නේ ගන්න කැමති නැති කෙනෙක්ට නම් සහ ඒ වගේ කෙනෙක්ට මොකද වෙන්නේ මේක හොඳ ආදේශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට නිින්දෙන් ඉන්න කෙනෙක් නම් එතකොට ඒ වගේ කෙනෙක් නම් එතකොට එයාට ගිලීමේ අපහසුතාව swallowing difficulties තියෙන කෙනෙක් නම් මේ transdermal patches පාවිච්චි කරන්න පුළුවන් oral medications වලට substitute එකක් විදිහට. සහ මේ transdermal delivery system එකෙන් parenteral therapy වලට ඒ වගේ ඇතිවෙන මේ inconvenience තත්ත්ව risk තත්ත්ව වැළකෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වාසිය තමයි single patch for multiple day. ඒ කියන්නේ එකම patch එක ගොඩක් කාලයක් යනකම් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔය contraception සඳහා පාවිච්චි කරන patches එහෙම ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මෙහෙම පාවිච්චි කරා කියලා multiple application පාවිච්චි කරන්නේ නැතුව මේවා ගොඩක් කාලයක් තිස්සේ පාවිච්චි කරා කියලා අවුලක් වෙන්නේ නැහැ. ඒක හොඳින් පවත්වා ගන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි constant drug administration එක. කාලයක් එක්ක continuously drug release එකක් සහ therapeutic efficacy එකත් හොඳින් ලබා ගන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි patient compliance එකත් වැඩි. ඒ කියන්නේ මේකෙන් pain එකක් ඇති වෙන්නේ නැති නිසා මේක ගොඩක් වෙලාවට patients ලගේ
කන්වීනියන්ස් එකටත් බලපානවා. කම්ප්ලයන්ස් එකටත් බලපානවා. වැඩි දියුණු කරන්න හේතු වෙනවා. ඊළඟ වාසිය තමයි ideal for drugs with low therapeutic index. කියන්නේ control release වගේ drugs තියෙනවා. ඒ වගේ ඩ්‍රග් ලෙවල් එක ස්ටඩි මට්ටමින් පවත්වා ගන්න තහවුරු කරනවා. ඒකටත් උදව්වක් වෙන්න පුළුවන්. තෙරපිටික් ඉන්ඩෙක්ස් එක ලෝ ඒවට විශේෂයෙන් මේ කියන්නේ තෙරපිටික් ඉන්ඩෙක්ස් එක ලෝ කියලා කියන්නේ ඒවා ඉක්මනින්ම ඕවර්ඩෝස් වීමේ හැකියාවක් වෙන්නත් පුළුවන් සහ පොඩ්ඩක් ඕවර්ඩෝස් වීමේ හැකියාව ටොක්සික් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේ ඩ්‍රග් කන්ට්‍රෝලබ්ලි මෙයාව රිලීස් කරනවා කියන්නේ ඒක ලොකු වාසියක්. ඒ වගේම මේක easily stopped. ඒ කියන්නේ මේ පැච් එක ඉක්මනින් ගලවලා ඉවත් කරොත් අදාළ කරන ඉෆෙක්ට් එක නැති කරන්න පුළුවන්. අවසාන වාසිය තමයි maintains plasma drug levels within the physiological limit. ඒ කියන්නේ මේ transdermal patches එක පාවිච්චි කරලා මොකද වෙන්නේ අර safe limit එකකින් ඒකාකාරීව drug level එක පවත්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. දැන් අපි බලමු මොනවද තියෙන අවාසි. අවාසි තමයි unsuitable for irritating or the sensitizing drugs. කියන්නේ ගොඩක් වෙලාවට සමහර drug වලින් skin එක irritate වෙන්න පුළුවන්. සහ skin එකට allergies වගේ දේවල් ඇති වෙන්න පුළුවන් සමහර drugs වලින්. ඒ වගේ දේවල් වලට මෙන්න මේ patches වලට patches විදියට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම දෙවෙනි අවාසිය තමයි technical difficulties with patch adhesion. මේ adhesions වලින් ගොඩක් වෙලාවට ගොඩක් ස්කින් වෙනස් ස්කින් වගේ තියෙන දේවල් වලට චැලෙන්ජින් වෙන්න පුළුවන්. ඇලවගෙන ඉන්නකොට ඒක විවිධ ටෙක්නිකල් ඩිෆිකල්ටිස් ඇති වෙන්න පුළුවන්. තියෙන අවාසියක්. risk of drug denaturations. කියන්නේ ගොඩක් enzymatic action epidermis එක ආශ්‍රිතව සිද්ධ වෙන enzymatic actions වලට එහෙම සමහර drugs වලින් ඇතිවීම හැකියාවක් තියෙනවා. ඒ වගේම effectiveness එක අඩු වෙන්න පුළුවන්. ගොඩක් enzymatic actions වගේ risk ඇතිවීම හැකියාවක් තියෙනවා. මේ transdermal delivery system වලට පාවිච්චි කරන්න පුළුවන් drug එක ගොඩක් අඩු less potent drugs වලට විතරයි සුදුසු වෙන්නේ. ඒකත් තියෙන අවශ්‍ය නැහැ. අපිට less potent drugs විතරක් නෙවෙයි විවිධ potent high potency drugs තියෙන්න පුළුවන්. වඩා සුදුසු මේ රෝගෙට වඩා සුදුසු high potency drugs එකක් වෙන්න පුළුවන්. ඒ වගේ drugs ඉතින් පාවිච්චි කරන්න බැරි වෙන එක අවාසියක්. ඔය ටික තමයි අපිට අද මේ පාඩමෙන් ඉවර කරන්න තියෙන්නේ. මම පොඩ්ඩක් වේගෙන් ගියා මොකද මේ පාඩම මේ වැඩි අමාරු නැති නිසා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මැසේජ් එකක් හරි දාලා අහන්න. අද දවසට එහෙනම් මේ ඉවර කරමු නේද? ඔව් ඉවර කරමුනේ. ඉවර කරමු එහෙනම්. හරි.